හරි සියලු දෙනාට සුබ සන්ධ්‍යාවක් මම හිතන්නේ මම පේනවා ඇති ඔයාලට අද දවසේදී අපි කතා කරන්නේ ඉතාමත්ම වැදගත් කොටසක්. ඒ තමයි අවබෝධය කියන කොටසේ අනිවාර්යයෙන්ම අහන්න පුළුවන් කොටසක් තමයි තනි වාක්‍ය හා සාරාංශකරණය. එතකොට මේ තනි වාක්‍ය හා සාරාංශකරණයේ කොටසේ අපි දැනගත යුතු ප්‍රධාන කොටස් කීපයක් තියෙනවා. දැන් අපිට එන අනිවාර්යයෙන්ම කොටසක් තමයි තනි වාක්‍ය. ඒ වගේම අනිත් එක කොටස තමයි සාරාංශය. මේ අවබෝධ පේපර් එකේ භාෂා හිතියා කොටසේ අපිට එන කොටස් දෙක. එතකොට මේ කොටස් දෙකට අපි පිළිතුරු ලියන්න නම් අපි මොනවද දැනගෙන ඉන්න ඕන ප්‍රධාන වශයෙන්ම සැලකිලිමත් විය යුතු වර්ග කොටස් කීපයක් අංශ කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි අපි මේ සාරාංශය සහ තනි වාක්‍ය ලියන්න නම් ඉස්සෙල්ලාම දැනගන්න ඕන වාක්‍ය රීති කියන කොටස දැනගෙන ඉන්න ඕන. වාක්‍ය රීති. මොකද තනි වාක්‍යයක් කියනකොට වාක්‍යයක් ලියන රීතිය දැනගෙන ඉන්න ඕන. ඊළඟට ඉන්න ඕන තමයි අපි දැනගෙන ඉන්න ඕන ඒ වාක්‍ය තුල අපි අනුගමනය කරන අක්ෂර වින්‍යාසය නිවැරදිව දැනගෙන ඉන්න ඕන. අකුරු යෙදීමේ සම්මත පිළිවෙල අපි අවබෝධ වෙලා තියෙන්න ඕන. නයන්න කොයි නයන්නද, දයන්න කොයි දයන්නද, සයන්න කොයි සයන්නද මේ පිළිබඳ අපේ පූර්ණ අවබෝධයක් තියෙන්න ඕන. ඊළඟට අපි තවත් දැනගත යුතු කොටසක් තමයි මෙන්න මේ පද බෙදීම. නිවැරදිව පද බෙදීම නැත්නම් පද වෙන් කිරීම අපි නිවැරදිව දැනගෙන ඉන්න ඕන. හරිද? ඊළඟට අපි දැනගෙන ඉන්න ඕන දේ තමයි තවත් විදියකින් දැනගෙන ඉන්න ඕන දේ තමයි මොකද්ද? අපි දැන් අර අක්ෂර වින්‍යාස ලියනවා වගේම පද බෙදීම වගේම ඊළඟට තවත් දැනගෙන ඉන්න ඕන කොටසක් තමයි අපි විරාම ලක්ෂණ. විරාම ලක්ෂණ භාවිතය අපි දැනගෙන ඉන්න ඕනේ. නැවතීම කොහොමද තියෙන්නේ? ඊළඟට කමාව කොහොමද පාවිච්චි කරන්නේ? යුගල උඩුකමා කොයි වගේ අවස්ථාවකද පාවිච්චි කරන්නේ? තනි උඩුකමාව කොයි වගේ අවස්ථාවකද පාවිච්චි කරන්නේ? මෙන්න මේ පිළිබඳව අපි පූර්ණ අවබෝධයක් ලබාගෙන ඉන්න ඕනේ. තේරුණාද? එහෙනම් අපි මේ තනි වාක්‍ය ලියනකොට සාරාංශ ලියනකොට අපි අනිවාර්යයෙන්ම වාක්‍ය රීති, අක්ෂර වින්‍යාසයේ පද බෙදීම, විරාම ලක්ෂණ කියන කොටස් ටික දැනගෙන ඉන්න ඕනේ. ඊළඟට ඔයාලා මතක තියාගන්න ඕන දැන් පන්තියකට සම්බන්ධ වෙනකොට හැම විෂයයකටම අතිරේක පොතක් තියාගෙන ඉන්න ඕන. හැම විෂයයකටම අතිරේක පොතක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. එතකොට ටියුට් එකේ නැති ගොඩක් දේවල් මම කියනකොට ඒ පොතේ ලියා ගන්න ඕන. තේරුණාද? ඒ පොතේ අනිවාර්යයෙන්ම සනිටුවන් කර ගන්න ඕන. ඒක ඔබට ඉතාම වැදගත් වෙනවා. මෙන්න මේ අවබෝධ කොටස තුල එන කොටස් දෙකක් තමයි තනි වාක්‍යයේ සාරාංශය. එතකොට ඒ දෙක ලියන්න නම් අපේ අවබෝධය තියෙනවනේ මෙන්න මේ කොටස් හතර පිළිබඳ. හරිද? ඒ හතර පිළිබඳ අපේ අවබෝධයක් තියෙන්න ඕන. මම අද දවසේදී වැඩි අවධානයක් යොමු කරනවා මෙන්න මේ කොටසට. මොකද්ද මේ පද බෙදීම කියන කොටසට. හේතුව සාරාංශය ලියනකොට නිවැරදිව පද බෙදා වෙන් කිරලා තියෙන්නත් ඕන. වචන ගානේ නිවැරදිව ගණනය කිරීමේදී ගැලපෙන්නත් ඕන. ඒ නිසා අපි නිවැරදි පද බෙදන්නේ කොහොමද කියන එකයි අපි අද දවසේදී වැඩිපුර කතා කරන්නේ. කතා කරලා මම ඒ අනුව මේ පද බෙදීමත් එක්ක අද දවසේදී සාරාංශයක් කතා කරන්නයි යන්නේ. හරි. හරි. එහෙනම් බලමු අපි පද බෙදීම කියලා ඔයාලා ටියුට් එකක් දීලා තියෙනවා. ඒ ටියුට් එක ගන්න. පද බෙදීම කියලා ටියුට් එකක් දීලා තියෙනවා. ඒ ටියුට් එක ගන්න. මේ ටියුට් එක නැති සමහර කරුණු මම කිව්වොත් ඒක ඔයාලා සටහන් කරගන්න. සමහර කරුණු කිව්වොත් සටහන් කරගන්න. right. බලන්න. සිංහලයේ පද බෙදීම. බලන්න සිංහලයේ පද බෙදීම. සිංහල භාෂාවේ ලේඛන කාර්යයේදී නිර්වුල් අර්ථ ප්‍රකාශනයට පද බෙදීම නිවර්තන සඳහා ගැනීම අවශ්‍යයි. මෙහිදී යම් යම් මතභේදයන් පැවතීමද දැකිය හැකිය. එහෙත් උගතුන්ගේ පොදු පිළිගැනීමට ලක්වන පද බෙදීමේ රීතීන් කිහිපයක් මෙහිදී සාකච්ඡා කරනවා අපි. යම් යම් පද බෙදීම් වල යම් යම් එක එක ගුරුකුල වලට වෙනස් වූ ක්‍රමයන් තියෙනවා. නේද? එක එක විශ්වවිද්‍යාලවල ගුරුකුලවල වෙනස් වූ ක්‍රමයන් තියෙනවා. නේ? කැලණි විශ්වවිද්‍යාලයේ වෙන විදිහක් ඊළඟට කොළඹ විශ්වවිද්‍යාල වෙන විදිහක් මේ විදිහට එක එක ගුරුකුලයන්ට වෙනස් වූ ක්‍රමයන් තියෙනවා. හරි. අපි බලමු මේ ක්‍රමයන්ට අනුව කොහොමද මේක බෙදන්නේ මේක වෙන් කරන්නේ කොහොමද කියන එක තමයි අපි දැන් කතා කරගන්න යන්නේ. හරි. දැන් බලන්න විභක්ති ප්‍රත්‍යයන් වන ට හි ගෙන් ගේ වැනි පද වෙන් කරන්නේ නැහැ. දැන් උදාහරණයක් වශයෙන් මෙහෙම. මිනිසුන්ට හරිද? මිනිසුන්ට කියනකොට අපි මතක තියාගන්න ඕන පද වෙන් කරනකොට මේක ට කියන එක මේක ඈඩ් කරන්න බෑ. ඒකයි වැදගත්. ඈඩ් කරන්න බෑ. හරිද? දරුවන්ට
එහෙනම් දරුවන්ට කියනකොට අපිට මේට ඈඩ් කරලා මෙහෙම ලියන්න බෑ. ඈඩ් කරන්න බෑ. එතකොට එක සමීපයේ ගාවල අපි ලියන්න ඕන ට කියන එක. ඒ කියන්නේ වචනයක තනි වචනයක් ඈඩ් කරොත් වචන දෙකක් බවට පත් වෙනවා. එහෙනම් විභක්ති වචනවල අනිවාර්යයෙන්ම පද වෙන් නොකෙරේ. පද වෙන් කරන්න බෑ. ඊළඟට වල වලින් වලට වල් ආදී පද වෙන් කර ලියන්නේ නැහැ. දැන් සමහර වෙලාවට අපි කියනවා ගෙවල් වලින්. ගෙවල් වලින් කියලා කිව්වහම මෙහෙම ලියන්නේ අපි. නේද? පාසල් වලින්. ඒතර පාසල් වලින් කිව්වහම අපි පාසල් වලින් කියලා ලියන්නේ නැහැ. ඈඩ් කරන්න බෑ. මේක වැරදි. ඒතර අපි මේ දෙකම මොකද කරන්න ඕන? ලං කරලා ලියන්න ඕන. මේ පද අපි මොකද කරන්නේ? ඈඩ් කරන්නේ නැහැ. මේව අපි මොකද කරන්නේ? වෙන් කරන්නේ නැහැ. අපි ලං කරලා ලියන්න ඕන. තේරුණා නේද? අපි ඒවා වෙන් කරලා ලියන්නේ නැහැ. තනි පදයක් ඇටියට තනි වචනයක් ඇටියට අපි ලියන්න ඕන. එහෙනම් ගස් වල කිව්වහම තනි වචනයක්. නැත්තම් ගස් වල දෙම්වහම ගස් වලට දාන්න. නේද? රට වලින් කිව්වහම මොකද කරන්නේ? රට වලින් කිව්වහම රටවල් වෙනවා නැද්ද? රටවල් වෙනවා. එහෙම වුණොත් එහෙම වල් අයින් කරලා ලියුවොත් රට වල් වෙනවා. අපි එහෙම අයින් කරලා ලියන්නේ නැහැ. අපි එහෙම අයින් කරලා ලියන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. අපි ඒවා අයින් කරලා ලියන්නේ නැහැ. ඒවා මොකක් හැටියටද ලියන්නේ? අපි තනි පද හැටියට තමයි ලියන්නේ. තනි වචන හැටියට තමයි අපි ලියන්නේ. ඒ නිසා එක ඔබ මතක තියාගන්න. ඒවා තනි පද හැටියට තමයි අපි ලියන්නේ. ඒවා වෙන් කරලා ලියන්නේ නැහැ. රට වලින්. හරිද? ගෙවල් වලින්. ඒවා අපි මොකද කරන්නේ? තනි වචන හැටියට ලියනවා මිසක් ඒවා අපි වෙන් කිරීමක් කරන්නේ නැහැ. ඒවා වෙන් කිරීමක් කරන්නේ නැහැ. ඊට පස්සේ බලන්න නගර වලට නැත්තම් නගර වලට වෙනවා. ඒතර වලට දැම්මා වගේ තමයි. හරිද? එහෙම නගර වලට කියලා අපි ඈඩ් කරලා ලියන්නේ නැහැ. නගර වලට කිව්වහම තනි වචනයක් හැටියට ලියන්නේ. නගර වලට කිව්වහම ඒ තනි වචනයක් හැටියට ඒ වචන දෙක එකතු කරලා තමයි අපි ලිවිය යුතු වන්නේ. ඒක හොඳ අවබෝධයකට ගන්න. ඊළඟට කරා වෙත වෙතින් වෙතට යන පද වෙන් කර ලිවීම සිරිත වේ. එනම් ඒවට සෙන් කර නෙමෙයි උතර හදාගන්න වෙන් කර ලිවීම සිරිත වේ. සංවර්ධනය කරා. ඒතර කරා මොකද වෙන්නේ? ඈත් වෙනවා. සංවර්ධනය කරා. මොකද වෙන්නේ? සංවර්ධනය කරා. මේ රට සංවර්ධනය කරා ගමන් කරයි. ඒතකොට සංවර්ධනය කරා කිව්වම මොකද වෙන්නේ? මේක ඉවත් වෙනවා නේද? අර පදෙන් අයින් කරලා තමයි අපි ලියන්නේ තනි පදයක් වෙතට. ඊළඟට ගුරුවරුන් වෙත නේද? ගුරුවරුන් වෙත කරන විශේෂණෙ ලියන්නේ. ගුරුවරුන් වෙත. එතකොට මොකද වෙන්නේ? වෙත කියනකොට අපි තනි පදයක් හැටියට තමයි ලියන්න ඕනේ. මෙන්න මේ වෙත තනි පදයක්, පෙර පදය තනි පදයක් විතර වෙතන වචන දෙකක් හැටියට තමයි අපි ලියන්නේ. ඒවා එකතු කරන්නේ නැහැ. ඒවා අනිවාර්යයෙන්ම මතක තියාගන්න. ඒවා වෙන් කරන පද මොනවද? වෙන් නොකරන පද මොනවද කියන එක අපේ අවබෝධයක් තියෙනවා. එහෙම අවබෝධයක් නැතු වෙනොත් අපි පද බෙදලා තියෙනවා වැරදි. ඒතර අපිට ඒකට ලකුණු ප්‍රමාණය අඩු වෙනවා. ඒ නිසා මතක තියාගන්න. අපි සමහර අවස්ථාවල අපි ලියන වාක්‍ය අක්ෂර වින්‍යාසය වැරදි නම් ඊළඟට වාක්‍ය රීතිය වැරදි නම් පද බෙද වෙන් කිරීම වැරදි නම් අපිට දෙන ලද ලකුණු සංඛ්‍යාව මොකද වෙන්නේ? අඩු වෙනවා. ඒ වගේම ඒ දෙන ලද ලකුණු සංඛ්‍යාවට අපිට යන්න බැරි වෙනවා. තේරුණානේ? හරි. එහෙනම් ඔබ මතක තියාගන්න ඕන දේ තමයි ඒක හරියට ලියන්න ඕන. හරියට ලියන්න ඕන. හරියට ලිව්වේ නැත්නම් අපේ ලකුණු ප්‍රමාණය මොකද වෙන්නේ? අඩු වෙන බව. හරිද? අඩු වෙනවා. එතකොට අපිට නිවැරදි ලකුණු ප්‍රමාණයක් ලබා ගන්න බැරි වෙනවා. ඒක හොඳ අවබෝධයක් ඉන්න ඕන. ඒ අවබෝධයෙන් යුතුව තමයි අපි පිළිතුරු ලියන්න ඕනේ. එහෙම නැතුනොත් අපිට ලකුණු අඩුවීමකට යන්න සිද්ධ වෙනවා. හරි? ඒක ලකුණු අඩුවීමකට සිද්ධ වෙනවා. ඒ නිසා අපි මොකද කරන්නේ? අනිවාර්යයෙන්ම හොඳ අවබෝධයෙන් ලියන්න ඕන. හොඳ අවබෝධයෙන් ලියන්න ඕන. එහෙම නැතුනොත් අපිට අදාළ ලකුණු ප්‍රමාණය අඩු වෙලා යයි. හරි? හොඳ අවබෝධයෙන් ලියන්න. ඊළඟ බලන්න සම්බන්ධාර්ථයේ යෙදෙන ලා ප්‍රත්‍ය වෙන් කර ලිවිය යුතුයි. සම්බන්ධාර්ථයේ තියෙන මොකද්ද? ලා ප්‍රත්‍ය මොකද කරන්නේ? වෙන් කරලා තමයි අපි ලියන්නේ. සම්බන්ධාර්ථයේ තියෙන මොන ප්‍රත්‍යද? ලා කියන එක අපි වෙන් කරලා ලියනවා. සාහිත්‍යෙහි ලා. බලන්න සාහිත්‍යෙහි ලා කිව්වහම ලා අයින් වෙනවා නේද? ලා තනි වචනයක්. සාහිත්‍යෙහි ලා. සාහිත්‍යෙහි ලා. සාහිත්‍යෙහි ලා. සාහිත්‍යෙහි ලා. ලා කිව්වහම වෙනවා. මෙහිලා නේද? මෙහිලා. හරිද? ලා කියන ප්‍රත්‍යය මොකද වෙන්නේ? අපි ඉවත් කරලා තනි වචනයක් හැටියට අපි ලිවිය යුතුයි. තනි වචනයක් හැටියට අපි ලිවිය යුතුයි. එහෙම නැත්නම් අපේ ලකුණු ප්‍රමාණය මොකද වෙන්නේ? නැති වෙලා යනවා. හරි? තනි වචනයක් හැටියට අපි ලියන්න ඕන. ඊළඟට බලන්න
නංගිලා කිව්වහම මොකද වෙන්නේ? ලා අයින් වෙනවා. සම්බන්ධාර්ථය. ඒ කියන්නේ සම්බන්ධයක් පෙර පදයට පසු පදයට සම්බන්ධාර්ථයක්. හරිද? සම්බන්ධාර්ථයක් සම්බන්ධයක් තියෙන පදයක්. සම්බන්ධාර්ථයක් හරිද? සම්බන්ධාර්ථයක් දීමට පදයකට අගට යෙදෙන දී යන්න වෙනම ලිවි යුතුයි. එහෙනම් මොකද වෙන්නේ? නගරයේදී කියනකොට දී වෙනස් කරලා ලියන්න ඕන. නගරයේදී කියනකොට දී මොකද කරන්න ඕන? වෙනස් කරලා තමයි අපි ලියන්නේ. වෙන් කරලා ලියන්න ඕන. දී කියන එක අපි මොකද කරන්නේ? වෙන් කරලා තනි වචනයක් හැටියට ලියන්න ඕන. දී කියන එක මොකද කරන්නේ? අපි තනි වචනයක් හැටියට ලියනවා. නගරයේදී. නගරයේදී මොකද කරන්නේ? අපි තනි පදයක් හැටියට තමයි ලියන්නේ. නගරයේදී මොකද කරන්නේ? අපි තනි පදයක් හැටියට ලියන්නේ. එතකොට ගමේදී හරිද? පාසලේදී නගරයේදී. එතකොට දී කියන එක මොකද කරන්නේ? පසු පදය වෙන් කරලා තියෙනවා. දී කියන එක අපි වෙනම පදයක් හැටියට තමයි වෙනම වචනයක් හැටියට තමයි දී කියන එක ලියන්න ඕන. ගෙදරදී. එහෙනම් මොකද වෙන්නේ? අපි දී කියන එක වෙන් කරලා ලියනවා. සර්වනාමයන් ලිවීමේදී මුල් පදය හ්‍රස්ව නම් හ්‍රස්ව අකුරක් නම්. ඒ කියන්නේ හ්‍රස්ව අකුරක් කියන්නේ ඇදෙන්නේ නැති අකුරක් නම්. ඉදිරියෙන් යෙදෙන පදයේ එක්දීමද එහෙම නැත්නම් දීර්ඝ නමින් දීර්ඝ නම් වෙන්ව යෙදීමද සිදුවේ. ඒ කියන්නේ මෙහෙම. දැන් අපි සර්වනාම පද දෙකක් එකට යොදනවා. ඒක හොඳට මතක තියාගන්න. සර්වනාම පද දෙකක් අපි යොදනවා එකට. මේ බලන්න. මෙතන අපි ලියනවා මෙහෙම. එලෙස කියලා යොදනවා. එලෙස. හරිද? එලෙස. එහෙම නැත්නම් ඉතික් කියලා ලියනවා. ඉතික්. එතකොට මේ දෙකක් තියෙන්නේ. ඒ කියන්නේ වෙනම සර්වනාම පදයක්, ලෙස කියන්නේ සර්වනාම පදයක්. නිපාතයක්. හරිද? එතකොට මෙන්න මේ සර්වනාම මෙතන බලාගන්න මෙතන නිපාතයක් එක්ක නිපාතයක් කියලා කියන්නේ සර්වනාම පදයක් ලිවීමේදී පදයේ හ්‍රස්ව නම් ඉදිරියෙන් යෙදෙන පදයේ එක්ව යෙදීමද දීර්ඝ නම් වෙන්ව යෙදීම සිදුවේ. දැන් එතකොට සර්වනාම පදයක් එක්ක අපි මෙන්න ඔතන නිපාතයක් යෙදෙනවා. ඔතන ලියාගන්න ඔතන පොඩ්ඩක් අඩු වෙලා තියෙනවා. සර්වනාමයක් නිපාතයක් සමග ලිවීමේදී. ඒක හරියට හදාගන්න. සර්වනාම පදයක් නිපාතයක් සමග ලිවීමේදී. අන්න හරි. දැන් හරි. සර්වනාම පදයක් නිපාතයක් සමග ලිවීමේදී මුල් පදයේ හ්‍රස්ව නම් ඉදිරියෙන් යෙදෙන පදයේ එක්ව යෙදීමද දීර්ඝ නම් වෙන්ව යෙදීමද සිදුවේ. ඒක හදාගන්න. සර්වනාම පදයක් නිපාතයක් සමග ලිවීමේදී. ඔකමද මතක තියාගන්න. හරි. දැන් මෙතන ඒ කියන්නේ සර්වනාම පදයක්. එතකොට ලෙස කියන්නේ නිපාතය. තෙක් කියන්නේ නිපාතය. එතකොට දැන් මෙන්න මේක හ්‍රස්ව ස්වරයක්. හ්‍රස්ව ස්වරයක් කියන්නේ මේක ඇදෙන්නේ නැහැ. ඇදෙන්නේ නැති ස්වරයක් නම් ඒක අපි කියනවා හ්‍රස්ව ස්වර කියලා. හ්‍රස්ව කියලා කියනවා අපි. ඇදෙන්නේ නැති ස්වරයක් නම් අපි ඒව කියනවා මොකක්ද කියලාද? හ්‍රස්ව ස්වර කියලා කියනවා. ඇදෙනවා නම් අපි ඒව කියනවා මොකක් කියලාද? දීර්ඝ ස්වර කියලා කියනවා. ඇදෙනවා නම් මොන ස්වර කියලාද අපි ඒවට කියන්නේ? ඇදෙනවා නම් අපි ඒව කියනවා මොකක් කියලාද? දීර්ඝ ස්වරයක් කියලා කියනවා අපි. ඇදෙන ස්වරයක් නම්. එතකොට ඒ ඉස්සරහා යෙදෙන මෙන්න මේ අකුර ඇදෙන්නේ නැත්නම් එකට ලියනවා. පසුපදයට එක්ක එකතු කරලා ලියනවා. ඇදෙනවා නම් වෙන් කරලා ලියනවා. එතකොට දැන් බලගොත් ඒ ලෙස කිව්වොත් අපිට වෙන් කරන්න වෙනවා. ඒ ලෙස කිව්වොත් මොකද වෙන්නේ? වෙන් කරන්න වෙනවා. ඒ හේතුව එලෙස කිව්වොත් අපි වෙන් කරන්නේ නැහැ. හේතුව මුල අකුර ඇදෙන්නේ නැහැ. හරිද? ඒක සුසරය. එතකොට ඒ ලෙස කිව්වොත් අපි වෙන් කරනවා හේතුව. ඇයි? මේ මුල අකුර ඇදෙන නිසා. මුල අකුර ඇදෙනවා නම් අපි මොකද කරන්නේ? එයාව වෙන් කරලා ලියනවා. මුල අකුර ඇදෙන්නේ නැත්නම් අපි යාව මොකද කරන්නේ? එකතු කරලා ලියනවා. එතකොට මුලට යෙදෙන අකුර අනුව තමයි අපි යෙදෙන වචනය කොහොමද යෙදෙන්නේ කියන එක අපි තීරණය වෙයි. මුලට යෙදෙන මොකක් අනුවද? අකුර අනුව තමයි අපි ඒක යෙදෙන ක්‍රමය තීරණය කරන්නේ. ඒ කියන්නේ ඒක ඇදිලා කියවන අකුරක් නම් අපි මොකද කරන්නේ? ඒක මුලින් ඇදිලා කියවනවා නම් අපි ඒක මොකද කරන්නේ? අන්න අපි වෙන්ව ලියනවා. ඒක ඇදිලා කියවෙන්නේ නැත්නම් අපි මොකද කරන්නේ? ඒක එකට ලියනවා. ඇදිලා කියවෙන්නේ නැත්නම් අපි ඒක මොකද කරන්නේ? එකට ලියනවා. එහෙනම් හරි. එහෙනම් ඔයාලට තේරෙනවා ඇති දැන් මොකද්ද මේ ඇදිලා කියවෙන එක සහ ඇදිලා නොකියවෙන කියන එකේ තේරුම. එහෙනම් ඇදිලා කියවෙනවා කියන්නේ මොකද්ද? මුලට යෙදෙන අකුර හ්‍රස්ව ස්වරයක් නම් එයා ඇදෙන්නේ නැහැ. එහෙනම් මොකද කරන්නේ? පසු වචනයත් එක්ක එකතු කරලා ලියන්න. එලෙස ඔන උදාහරණ. හරිද? එතෙක් ඔන උදාහරණය. හරිද? එතකොට ඒක ඇදිලා කියවෙනවා නම් ඒක වෙන් වෙනවා. වචන දෙකක් එකට ඒ ලෙස මේ ලෙස ඒ ලෙස මේ ලෙස මොකද වෙන්නේ? ඒ දෙක වෙන්ව වචන දෙකක් ඇටියට ලියවෙනවා. try. මේ අච්චර අමාරු නෑ. හරි ලේසියි. හරි. ඊළඟට සර්වනාම දිත්වයක් එකම අර්ථය පැවසීමට
යෙදෙන කල්හි ඒ දෙකම එකට යොදයි. වෙනයම් මොනයම් නිසියම් අන් කිසි යම් කිසි. ඇතර සර්වනාම පද නෙමෙයි මේවා. මේවට අපි කියන්නේ නිපාත කියලා. හොඳේ වෙනයම් දෙයක්. නිපාත. මේ සර්වනාම පද කියලා කියන print වෙලා තියෙන වැරදි. මේක දාගන්න නිපාත දිත්වයක් එකම අර්ථයේ පැවසීමට යෙදෙන කල්හි ඒ දෙකම එකට යෙදිය යුතුයි. නිපාත දිත්වයක් එකට යෙදෙන විට ඒ දෙකම එකට යෙදිය යුතුයි. හරි ඊළඟට බලන්න තුමා තුමි තුමා තුමි වරයා වරිය වරවරි ආදී පද වෙන් නොකරයි. එහෙනම් මොකද කියන්නේ? මේ බලන්න. අපි බලමු වරයා වරි තුමා තුමි මේ පද මොකද කියන්නේ? අපි වෙන් කරන්නේ නැහැ. එහෙනම් බලන්න ගුරුතුමා 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 ගුරුවරයා ගුරුවරයා. එහෙනම් මේ වරයා කියන එක තුමා කියන එක පෙර පදයෙන් අපි වෙන් කරනවාද? පෙර පදයෙන් අපි වෙන් කරන්නේ නැහැ. ඒ පදයට මොකද කරන්නේ? අපි එකතු කරලා තමයි ලියන්නේ. ඔන්න ඒකත් මතක තියාගන්න. අපි දැන් මෙතන දැනගන්න ඕනේ එකතු කරලා ලියන්නේවා මොනවද? වෙන් කරලා ලියන්නේවා මොනවද? ඒක තමයි අපේ අවබෝධය තියෙන්න ඕන. එකතු කරලා ලියන්නේ මොනවද? වෙන් කරලා තියෙන්නේ මොනවද කියන එක අවබෝධයක් තියෙන්න ඕන. ඊළඟට බලන්න සංදි පද එක් කර ලිවීම කරයි. සංදි පද මොකද කරන්නේ? අපි එකතු කරලා ලියන්න ඕන. සංදි පද එකතු කරලා ලියන්න ඕන. හරිද? එහෙනම් දකුණු අත කියලා අපි කිව්වොත් එහෙම ඒක අපි දකුණු අත කියලා අපි ලියන්නේ. අපි ලියන්නේ මොකක් කියලාද? දකුණත කියලා. දකුණත කියලා තමයි අපි ලියන්නේ. මොකද මේ වචන දෙකම එකතු කරන්නේ. වම් අත කිව්වොත් අපි ඒක පද දෙකක් හැටියට ලියන්නේ. අපි ලියන්නේ මොකක් කියලාද? වමත කියලා තමයි අපේ තනි වාක්‍යය ලියවිලා තියෙන්න ඕන. වචන දෙකකට කඩලා ලියුවොත් එතනත් අපේ පද වෙන් කිරීමට අදාළ ලකුණු සංඛ්‍යාව දෙන්නේ නැහැ. ඊළඟ සාරාංශ ලිවීමෙත් මේ ක්‍රමයමයි. අපි දැනගෙන ඉන්න ඕන වචන කොහොමද වෙන් කරන්නේ, වචන කොහොමද එකතු කරන්නේ කියන එක අපිට මන අවබෝධයක් තිබිය යුතුයි. ඒ අවබෝධයෙන් ලිව්වොත් අපිට අදාළ ලකුණු ප්‍රමාණය ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. right. ඊළඟට බලන්න සංදිපද එහෙනම් මොකද කරන්නේ අපි? එකතු කරලා ලියන්නේ. මම වේගෙන් කරගෙන යන්නේ. ගොඩක් මේක අර පාඩමට එන්න මූලික අඩිතාලම තමයි මෙතන තියෙන්නේ. මේක කොටසක් තමයි මේක. හරිද? එතන මේක අපෙන් පද වෙන් කිරීම කියලා වෙනම පාඩමක් අහන්නේ නමුත් අපි ලියන එකේ පද හරියට වෙන් කරලා තියෙනවද කියලා බලනවා. ඒ නිසා අපි ඒ පාඩමට එන්න ඕන නිසායි මම මේක වේගෙන් වගේ කරගෙන යන්නේ. right. ඊළඟ බලන්න සමාස පද එක් කර ලිවීම කරයි. සමාසයක් නම් මොකද කරන්නේ අපි? එකතු කරලා ලියන්න ඕන. සමාසයක් නම් අපි මොකද කරන්නේ? එකතු කරලා ලියන්න ඕන. හිරු සඳු තරු කිව්වොත් එහෙම මොකද කරන්නේ අපි? හිරු සඳු තරු කියන එක අපි මොකද කරන්නේ? වෙන් කරලා ලියන්නේ. හිරු සඳු තරු මොකද කරන්නේ අපි? තනි පදයක් හැටියට ලියන්න. හරිද? තනි පදයක් හැටියට ලියන්න ඕන. ඒක අපි වෙන් කරලා ලියන්නේ නැහැ. වෙන් කරලා ලියුවොත් වැරදි ඒ අදාළ ලකුණු සංඛ්‍යාව අපට ලැබෙන්නේ නැහැ. ඒකත් හොඳට මතක තියාගන්න. ඊළඟට ලිංග ભેද සූචක නාම එකට ලියයි. ලිංග ભેද නාම එකට ලියයි. දැන් උදාහරණයක් වශයෙන් අපි කිව්වොත් එහෙම මෙහෙම බලන්න. සිංහ දේනුව. හරිද? දැන් අපි බලනවා මෙහෙම. සිංහ දේනුව. සිංහ දේනුව. සිංහ දේනුව. එතකොට මෙතන මේ සිංහ දේනුව කියන එක වෙන් කරලා ලියන්නේ නැහැ. එහෙම කිව්වොත් වැරදි. සිංහ දේනුව කියලා අපි මෙයාව වෙන් කරන්නේ නැහැ. එළදෙන කිව්වොත් එහෙම මෙයාව මෙහෙම එළදෙන කියලා දෙකට ලියන්නේ නැහැ. මෙහෙම ලියුවොත් වැරදි. හරිද? එතකොට මේක මොකද කරන්නේ අපි සිංහ දේනුව කියලා එකතු කරලා ලියන්න ඕන. එහෙම. හරිද? මේ උදාහරණ අපි කීපයයි ගන්නෙ. නමුත් ඔයාලා මතක තියාගන්න ඕනේ මේ ස්ත්‍රීලිංග පදයක් පසුව යෙදෙනවා නම් ඒක අපි මොකද කරන්නේ? පෙර පදයට එකතු කරලා තමයි ලියන්නේ. මුව දෙන කිව්වොත් එහෙම අපි මොකද කරන්නේ? එහෙනම් ඒක පෙර පදයට අපි එකතු කරලා ලියන්න ඕනේ. එයාව අපි වෙන් කරලා ලියන්නේ නැහැ. එහෙම වෙන් කරලා ලියුවොත් ඒක වැරදි. ඒකට අපිට ලකුණු ප්‍රමාණයක් ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. හරිද? ඒක වැරදි. එහෙම වුණොත් අපිට ලකුණු ප්‍රමාණය ලැබෙන්නේ නැහැ. හරි. ඊළඟට බලන්න මහත්තා මහත්මයා මහත්මිය මෙනවිය. මහතා මහත්මයා මහත්මිය මෙනවිය. බලන්න ඒක මහතා මහත්මයා මහත්මිය මෙනවිය ආදී පද මුල් නාම පදයෙන් වෙන් කර ලියයි. එහෙනම් මොකද? දැන් ඔය සමහර වෙලාවට ඔයාලට දාලා ලියනවා අහවල් මහතා කියලා. නේද? අහවල් මහතා. අහවල් මෙනවිය කියලා දානවා අපි. නේද? සිරිපාල මහතා. අපි ගත්තොත් සිරිපාල මහතා. එහෙනම් සිරිපාල මහතා කිව්වන් පස්සේ
මේක එකතු කරලා ලියන්නේ අපි මොකද කරන්නේ? ඒක වැරදි එකතු කරලා ලියුවොත් ඒක මොකද කරන්නේ? අපි වෙන් කරලා තමයි ලියන්නේ සිරිපාල මහතා. එතකොට ඒක හරි නේද? කාංචනා මෙනවිය. එතකොට මෙනවිය කියන එක අපි මොකද කරන්නේ? අපි කාංචනා මෙනවිය. මේ කියලා කියන්නේ. එතකොට කාංචනා මේ කිව්වම අපි මොකද කරන්නේ? අපි ඒක පෙරපදයට එකතු කරන්නේ නැහැ. එකතු කරලා ලියුවොත් මොකද කියන්නේ අපිට ලකුණු ප්‍රමාණය ඒ භාෂා හැකියාව කොටසේ එතන වචන බෙදීම වෙන් කිරීම කොටසේ අපිට ලකුණු නොලැබී යන්න පුළුවන් වෙනවා. හරිද? එහෙනම් ඒක අපි මොකද කරන්න ඕන? වෙන් කර ලිවිය යුතුයි. වෙන් කර ලිවිය යුතුයි. ඊළඟට බලන්න ස්ථාන නාම හඳුන්වන කල්හි ස්ථාන නාමය හඳුන්වන කල්හි සංඥා නාම වලට පෙර පදය විශේෂණයක් වන කල්හි එම පද එක්වලියයි. ස්ථාන නාම හඳුන්වන කල්හි සංඥා නාම වලට පෙර පදය මොකද කියන්නේ අපි විශේෂණයක් වන කල්හි එම පද එක්ව ලියනවා. කොහොමද ලියන්නේ? උතුරු කළුතර. දැන් මොකද කියලා තියෙන්නේ? උතුරු කළුතර. මැද මහනුවර. පාත හේවාහැට. එගොඩ කොළොන්න. මෙන්න මේ ස්ථාන නාම හඳුන්වන කල්හි සංඥා නාම වලට පෙර පදය විශේෂණයක් වන කල්හි එම පද එක්ව ලියවිය යුතුයි. එතකොට එතන මේ මගේ උදාහරණ වැරදි. ඒකේ තනි වචන ලෙස ලියන්න ඕන. උතුරු කළුතර තනි වචනයක්. මැද මහනුවර තනි වචනයක්. හරිද? පාත හේවාහැට තනි වචනයක්. එගොඩ කොළොන්න තනි වචනයක්. ඒවා තනි වචන හැටියට ලියන්න ඕන. ඒකයි මේ කියන්නේ. මෙතන වෙන් වෙලා තියෙන්නේ මේක වැරදි මේක හදා ගන්න. ඒවා මොකද කරන්න ඕන? තනි වචන හැටියට ලියන්න ඕන. අනිවාර්යයෙන්ම ඒක තනි වචන හැටියට තමයි ලියන්න ඕන. හරි. ඊළඟට බලන්න සංඛ්‍යාවක් ප්‍රකාශ කිරීමේදී මෙසේ ලිවිය යුතුය. කොහොමද ලියන්නේ? 12ක්. 12ක් කිව්වහම මොකද කරන්නේ අපි? 12ක් අල්කයන්න මොකද කරන්නේ? මෙයාට එකතු කරන්න ඕනේ. 12ක් 12ක් 10ක් 10ක් කිව්වහම මොකද කරන්නේ? 20ක් 20ක් කිව්වහම පෙර පදයට එකතු කරලා ලියනවා. 20ක් 10ක් 40ක් 50ක් ඒවා මොකද කරන්නේ අපි පෙර පදයට එකතු කරලා තමයි අපි ලියන්නේ. එහෙම ලියුවේ නැත්නම් වැරදි. එහෙම ලියුවේ නැත්නම් වැරදි. හරි? එහෙම ලියුවේ නැත්නම් වැරදි. ඊළඟට බලන්න වන වෙනි වැනි බඳු සංඛ්‍යා නාම එකට ලියයි. දැන් මොකද කරන්නේ? වන ඒවා අපි එකතු කරලා ලියයි. එහෙනම් කොහොමද ලියන්නේ? මේ බලන්න. අපි ලියනවා මෙහෙම. කොහොමද? දෙවන වන කිව්වහම දෙවන. තෙවන කිව්වහම නේද? තෙවන. පළමු වැනියා පළමු වැනි. එහෙනම් මොකද කරන්නේ අපි මේ පද පෙර පදයට එකතු කරලා තමයි අපි ලියන්නේ. එහෙම ලියුවේ නැත්නම් වැරදි. එහෙම ලියුවේ නැත්නම් වැරදි. හරිද? එහෙම තමයි අපි ලියන්නේ. ඒක ඒ විදිහට ලිවිය යුතුයි. එහෙම ලියුවේ නැත්නම් වැරදි. පෙර පදයට මොකද කරන්න ඕන අපි එකතු කරලා තමයි අපි ලියන්න ඕන. එහෙම ලියුවේ නැත්නම් වැරදි. ඊළඟට බලන්න දෙනා දෙනෙක් කියන සංඛ්‍යා නාම එකට යෙදී. එහෙනම් මොකද වෙන්නේ? දෙනා දෙනෙක්. එහෙනම් කොහොමද? බොහෝ දෙනා. එහෙනම් බොහෝ දෙනා කිව්වම එකට ලියන්නේ. බොහෝ දෙනා. හරිද? බොහෝ දෙනා. හරිද? බොහෝ දෙනෙක්. එහෙනම් මොකද වෙන්නේ? මේ පද පෙර පදයට එකට ලියන්න ඕන. ඒවා තනි පද හැටියට අපි ලියන්න ඕන. ඒවා වෙන් කරන්න බෑ. හරිද? ඊට පස්සේ බලන්න සංඛ්‍යාවාචී යුගල පද එකට යෙදී. ඒ කියන්නේ සංඛ්‍යාවාචී යුගල පද සංඛ්‍යා දෙකක් එකතු කරලා ලියන්නේ. සංඛ්‍යා දෙකක් එකතු කර. සංඛ්‍යා කීයක්ද එකතු කරලා ලියන්නේ අපි? දෙකක් එකතු කරලා අපි ලියමු. බලන්න 7 8 දෙනා. 7 8 ඔන්න 7 8 කියන එක අපි දෙන්න ඕනේ. හරිද? එතකොට දෙනා කියන එක අපි මොකද කරන්නේ? අපි මෙයාට එකතු කරනවා. සංඛ්‍යා දෙකක් එකතු කරලා දෙනා කියන එක මේක ලියනවා. හරිද? 3400ක්. දැන් අපි කිව්ව 3400 නේද? අපි කිව්ව 3565 කිව්වා. අපි ලියන්නේ කොහොමද? 3500 ඔන්න සංඛ්‍යා දෙකක්. 3500 65 වෙනම 65. එහෙම තමයි ලියන්නේ. සංඛ්‍යා දෙකක් වටිනාකම් දෙකක් අපි එකතු කරලා තනි වචනයක් කියලා ලියනවා. ඉතුරු සංඛ්‍යා වටිනාකම් දෙක අපි මොකද කරන්නේ? වෙන් කරලා ලියනවා. ඒතර සංඛ්‍යා දෙකක් මොකද කරන්නේ අපි තනි වචනයක් හැටියට එකතු කරනවා. ඉතුරු සංඛ්‍යාව දෙක අපි මොකද කරන්නේ? වෙන් කරලා ලියනවා. ඉතුරු සංඛ්‍යා දෙක අපි මොකද කරන්නේ?
වෙන් කරලා ලියනවා. ඒතකොට සංඛ්‍යා දෙකක් අපි මොකද කරන්නේ? තනි පදයක් ඇටියට එකතු කරලා ලියනවා. අනිත් සංඛ්‍යා දෙක අපි මොකද කරන්නේ? වෙන් කරලා ලියනවා. හරි. ඊළඟට බලන්න තද්දිත නාම එකට ලියයි. යුතුයකම, නපුරුකම, විනයගරුක, පුරෝගාමි, ශීඝ්‍රගාමි, දිනපතා, නිතිපතා, ස්තුතිපූර්වක, කෘතඥතාපූර්වක, ගම්බද, නගරපද, දේශ සහගත, ඵලබර මේවා මොකද කරන්නේ අපි එකතු කරලා ලියනවා. එකතු කරලා ලියනවා. තනි පදනයක් ඇටියට අපි මොකද කරන්නේ? එකතු කරලා තමයි අපි ලියන්නේ. ඒවා වෙන් කරන්න යන්නේ නැහැ. ඊට පස්සේ බලන්න භාවයේ යන්න පදයක් සමග යෙදෙන විට එම භාවයේ යන්න එකට ලියනු ලබයි. මොකද කරන්නේ අපි භාවය කියන එක එකට ලියනවා. කොහොමද? කාරුණික භාවය. ආන එකට ලියනවා. කාරුණික භාවය. ත්‍යාගශීලී භාවය අපි මොකද කරන්නේ? එකට ලියනවා. ෂණික භාවය අපි මොකද කරලා තියෙන්නේ? එකට ලියනවා. හරිද? එක වෙන් කරන්න යන්නේ නෑ අපි එක එකට ලියනවා. ඒත් භවය යන්න කෘදන්තයක් සමග නම් වෙන්කර නාමයක් සමග නම් කර දෙලියයි. කෘදන්තයක් සමග නම් මොකද කරන්නේ? වෙන් කරනවා. භවය යන්නේ. ඒ කියන්නේ කෘදන්තයක් කියන්නේ ක්‍රියාපද වලින් හැදෙන එක. ක්‍රියාපද වලින් හැදෙන ඒවාට අපි කියනවා කෘදන්ත කියලා. හරිද? ක්‍රියාපදයක් එකෙන් හැදෙනවා නම් අපි ඒක මුල තියෙන කැලේ ක්‍රියාපදයක්ද? මේ බලන්න නටන කියන කෘදන්තය. මොකද නටනවා කියන ක්‍රියාපදය. එහෙනම් නටන බව කිව්වහම එකතු කරලා ලියනවා. නටන බව කිව්වහම මොකද වෙන්නේ? එකතු කරලා ලියනවා. හරිද? සෝරි. එකතු කරලා ලියන්නේ නැහැ. කෘදන්තයක් සමග ලියනකොට මොකද කරන්නේ අපි? මේක වෙන් කරන්න ඕන. නටන බව. එහෙනම් මේ දෙක මොකද කරන්න ඕන අපි? වෙන් කරනවා. නාමයක් සමග ලියනකොට අපි මොකද කරන්නේ? එක් කර ලියන්න ඕන. එක් ලියන්න ඕන. එහෙනම් බලනවා අපි නපුරු බව. නපුරු කියන්නේ ක්‍රියාපදයක් නෙවෙයි. එහෙනම් නාමයක් ඒක මොකද කරන්නේ අපි එකතු කරන්නේ. හැබැයි නටන බව කිව්වොත් ඒක මොකද කෘදන්තයක් නටන එනිසා අපි මොකද කරන්නේ? වෙන් කරලා ලියන්න ඕන. හරිද? එහෙනම් හොඳට මතක තියාගන්න. හොඳට මතක තියාගන්න මෙන්න මේ පද බෙදීම අනිවාර්යයෙන්ම ඔබට තිබිය යුතුයි පූර්ණ දැනුමක්. එහෙම නැත්නම් ඔබට සාරාංශකරණයවත් එහෙම නැත්නම් අර දෙන තනි වාක්‍ය ලිවීමේදීවත් නිවැරදිව වචන බෙදා ඔබට මේ වාක්‍ය ගොඩනගා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. උපසර්ග පද වෙන්ව ලියන්නේ නැත. උපසර්ග පදත් අපි උපසර්ගයක් කියලා කියන වචනයක මුලට අර්ථය වෙනස් කිරීමට අර්ථය වැඩි කිරීමට වෙනස් අර්ථයක් ලබා දීමට අපි යොදන පද අපි කියනවා උපසර්ග කියලා. එතකොට ඒ උපසර්ග අපි වෙන්ව ලියන්නේ නැහැ. එහෙනම් මොකද කරන්නේ අපි ඒ උපසර්ග අපි පෙර පදයට එකතු කරලා තමයි ලියන්නේ. බලන්න. උපගුරු. එහෙනම් මොකද කරන්නේ? ගුරු කියන එකට දානවා මොකද්ද? උප කියන උපසර්ගයේ ඒ අනුව අපි ලියනවා මොකද්ද? උපගුරු. අණු මණ්ඩල මොකද කරන්නේ අපි මණ්ඩල වලට අණු දාලා අණු මණ්ඩල ප්‍රතිසංස්කරණ මොකද කරලා තියෙන අපි සංස්කරණ ප්‍රතිසංස්කරණ සංස්කරණ මොකද අපි කියන්නේ ප්‍රතිසංස්කරණ සංස්කරණ ප්‍රතිසංස්කරණ හරිද ඒ කියන්නේ මේ පදයට අපි එකතු කරලා තමයි ලියන්නේ ඊළඟට පුනර්ජීව ජීව පුනර්ජීව අන්න එකතු කරලා අපි ලියලා තියෙනවා පුනර්ජීව ඊළඟට බලන්න පුනර්භවය පුනර් කියන එක මොකද කරලා තියෙන්නේ භවය කියන එකට එකතු කරලා ලියලා තියෙනවා. මොකද පුනර් කියන්නේ උපසර්ගයක්. ඒක මොකද කරලා තියෙන්නේ අපි පෙර පදයට එකතු කරලා නැත්නම් අපි මේ උපසර්ගය පසු පදයට මොකද කරලා තියෙන්නේ එකතු කරලා ලියනවා. ඊළඟට බලන්න පුනර්භවය. ඊළඟට අන්තර්ජාතික ජාතික කියන එකට මොකද කරලා තියෙන්නේ අපි අන්තර් කියන උපසර්ගය එකතු කරලා ලියලා තියෙනවා. ඊළඟට බලන්න පුනර්වර්ත පුනරාවර්ත කියන එක වර්ත කියන එකට අපි මොකද කරලා තියෙන්නේ පුනර් කියන එක අපි එකතු කරලා ලියලා තියෙනවා ඊළඟට බලන්න සොයම් තීරණ අපි මොකද කරන්නේ තීරණයකට සොයම් කියන එක එකතු කරලා ලියලා තියෙනවා එහෙනම් අපි මතක තියාගන්න ඕන දේ තමයි මොකද්ද අපි හැම වෙලාවෙම මතක තියාගන්න උපසර්ගයක් නම් ඒක පෙර පදයේ පෙරට යොදන පදය පසු පදයට එකතු කරලා තමයි අපි ලියන්නේ උපසර්ගයන් නම් අපි මොකද කරන්නේ සෑම අවස්ථාවකම පසු පදයට එකතු කරනවා. උපසර්ගයන් නම් මොකද කරන්නේ අපි පසු පදයට එකතු කරලා ලියන්න ඕන. එහෙම ලියුවේ නැත්නම් වැරදි. පසු පදයට එක අපි මොකද කරන්න ඕන? එකතු කරලා ලියන්න ඕන. එහෙම එකතු කරේ නැත්නම් මොකද කියන්නේ අපි වැරදි කියලා කියනවා. පසු පදයට එකතු කර ලිවිය යුතු උපසර්ගයක් නම් පසු පදයට එකතු කර ලිවිය යුතුයි. හරි. ඊළඟට හරිද පසු පදයට උපසර්ගය එකතු කරලා ලියන්න. හරි. ඊළඟට බලන්න
නිපාත පද භාවිතය. නොනිපාතය මෙය නාම පදයක් හෝ කෘදාන්ත පදයක් සමග එක්කරද ක්‍රියාපදයේ සමග වෙන්ක මොකද කරන්නේ? මෙයා එකතු කරන. ක්‍රියාපදයක් එක්ක මොකද කරන්නේ? කෘදාන්තයක් එක්ක මොකද කරන්නේ මෙයා? වෙන් කර මොකද කරන්නේ? ලියන. බලන්න. නාම පදයක් හෝ කෘදාන්ත පදයක් සමග එක්කරද ක්‍රියාපදයක් සමග වෙන් කරද ලියයි. එහෙනම් මේ බලන්න. දැන් මේ බලන්න. ක්‍රියාවක් කිව්වහම වාක්‍ය අවසානට එදෙනවා. දැන් අපි හිතමු ඔහු පාසල් නොගියේය. නොගියේය ක්‍රියාපදයක් කෙරේ. එතකොට මෙයා වෙන් වෙනවා. නෝ කියන එක නෙමෙයි. හරිද? වෙන් වෙනවා. හැබැයි මෙයා බලන්න කෘදාන්තයත් එක්ක එදෙනවා නොගොස් ඇත. ඔහු පාසල් නොගොස්. එතකොට මොකද කරන්නේ? එකතු කරනවා. එකතු කරනවා. මොකද කරන්නේ බලන්න. නාමයක කෘදාන්තයක් එක්ක මොකද කරන්නේ? අපි එකතු කරලා ලියනවා. ක්‍රියාපදයක් එක්ක අපි මොකද කරන්නේ? මෙයාව වෙන් කරලා ලියනවා. අපි හරියට ලියන්නේ. ක්‍රියාපදයක් එක්ක අපි මොකද කරන්නේ? එයා අප වෙන් කරලා ලියනවා. නාම පදයක් එක්ක අපි මොකද කරන්නේ? එයා අප එකතු කරලා ලියනවා. හරිනේ? හරි. ක්‍රියාවක් ඒ වගේම ක්‍රියාවක් එක්ක අපි එයා වෙන් කරනවා. නාමයක් හා කෘදාන්තයක් එක්ක අපි මොකද කරන්නේ? එයා අප එකතු කරලා ලියනවා. හරි. ඊළඟට බලන්න ය යන නිපාතයෙන් වාක්‍යයක් අවසන් කරන විට එම ය වෙන් කර ලිවිය යුතුය. ඒ කියන්නේ මෙහෙම. දැන් අපි මෙහෙම ලියනවා හිතන්නකො. මෙන්න අපි කියනවා මෙහෙම. ඔහු ගමට ගියේය. ගියේය කිව්වහම මෙයා වෙන් කරලා තියෙනවා. හරිද? ඔය වැඩේ කළේය. කළේය කිව්වහම මොකද කරන්නේ අපි? එයාප වෙන් කරලා ලියන්න ඕන. කළේය කිව්වහම එයා මොකද කරන්නේ අපි? වෙන් කරලා ලියන්න ඕන. මලේය කිව්වහම අපි මොකද කරන්නේ? අප වෙන් කර ලිවිය යුතුයි. කලේය, මලේය, නැටුවේය නේද? ය කියනකොට අපි මොකද කරන්නේ? අප වෙන් කරලා ලියන්න ඕන. වෙන් කරලා ලියන්න ඕන. ඒ කියන්නේ ය පදය ක්‍රියාපදයක් එක්ක වාක්‍යයක අවසානයේ යෙදෙනවා නම් අපි යාප මොනවා කරලා ලියනවද? වෙන් කරලා අපි ලියන්න ඕන. හරි. ඔන්න ওই ටික මතක තියාගන්න. ඊළඟට බලන්න. ඊ යන්නෙන් වාක්‍ය අවසන් වෙන විට ඊ නාම පද සමග වෙන්වද ක්‍රියාපද සමග වෙන්වද ලියයි. ළමයායි ක්‍රියාපද සමග වෙන්ව නෙවෙයි ක්‍රියාපද සමග එක්ව ලියයි කියලා හදාගන්න. ක්‍රියාපද සමග එක්ව ලියයි කියලා එතන හදාගන්න. නාම පද සමග වෙන්වද ක්‍රියාපද සමග එක්වද ලියයි. ක්‍රියා සමග වෙන්ව ලියයි කියන එක වැරදි. ක්‍රියාපද සමග එක්ව ලියයි. එතකොට ළමයායි අන්න වෙන් කරලා තියෙනවා. කරයි එකතු කරලා තියෙනවා. මොකද නාම පද සමග වෙන් කරනවා ක්‍රියාපදත් එක්ක එකතු කරනවා. හරිද? නාම පදත් එක්ක මොකද කරන්නේ? වෙන් කරනවා ක්‍රියාපදත් එක්ක එකතු කරනවා. ලංකාවයි මොකද කරලා තියෙන්නේ? වෙන් කරලා තියෙනවා බලයි එකතු කරලා තියෙනවා. හරිද? ආර්ථිකයයි වෙන් කරලා තියෙනවා ලියයි එකතු කරලා තියෙනවා. හරිද? එහෙනම් මොකද කරන්නේ? නාම පදයක් එක්ක වෙන් කරනවා ක්‍රියාපදයක් එක්ක එකතු කරනවා. ම යන්න අවදානාර්ථයේ දෙන විට එම ම වෙන් කර ලියයි. එම ම යන්න මොකද කරන්නේ අපි? වෙන් කරලා ලියන්නේ. හරිද? එතකොට අපි මෙහෙම කියනවා. දක්ෂතම ශිෂ්‍යයා දක්ෂම ශිෂ්‍යයා කියනකොට මෙහෙම වෙන් කරන්න ඕනේ. දක්ෂම. හරිද? පාසලම මේට තේමාපිය. පාසලම කිව්වම ම මොකද වෙන්නේ? වෙන්ව තිබිය යුතුයි. ම මොකද කරන්නේ? ම වෙන්ව තිබිය යුතුයි. ම මොකද කරන්නේ? ම වෙන්ව තිබිය යුතුයි. right. ඊළඟ බලන්න. අවදානාර්ථයේ යෙදෙන විට එම ම වෙන් කර ලිවි. හරි. අදම යුතුයම අවශ්‍යම ලෙසම හොඳම මොකද වෙලා තියෙන්නේ වෙන්නේ. ප්‍රශ්න ඇසීමේදී භාවිත දෝ දෝ පද වෙන් කර ලිවිය යුතුයි. දැන් ඒ කියන්නේ මොකක්ද? දෝ ප්‍රශ්න ඇසීමේදී අපි පාවිච්චි කරන වචන එකක් තමයි ද කියන එකයි දෝ කියන එකයි. ගියා දෝ නේද? ඔයා කියන නම කුමක්ද? ඒ වගේ අපි ද ආන. එහෙනම් බලන්න කුමක්ද? කුමක්ද? ද වෙන් කරන්නේ. කොහේද? කොහේද? ද වෙන් කර ලිවිය යුතුයි. ද වෙන් කර ලිවිය යුතුයි. ඒවා මතක තියාගන්න. ඊළඟට බලන්න
වර්ණිපාතය භාවිතය වර්ණිපාතය පෙර පදයෙන් වෙන්ව ලිබිය යුතුයි. ඒක හදාගන්න. එතන ලියවිලා නැහැ. වර්ණිපාතය පෙර පදයෙන් වෙන්ව ලිබිය යුතුයි. වර්ණිපාතය පෙර පදයෙන් වෙන්ව ලිබිය යුතුයි. එතන කොහොමද ලියන්නේ අපි? එතන අපි ලියනවා මෙහෙම ළමයෙකුව විශාලව ඊට පස්සේ සතුටුව මොකද වෙන්නේ? වර්ණිපාතය අපි කියනවා මොන පදයෙන්ද? ඔව් වර්ණිපාතය පෙර පදයෙන් වෙන්ව ලිබිය යුතුයි. right. වී වූ වීම ආදී නිපාත භාවිතය. ගුරුවරයෙකු වී එයා මොකද කරන්නේ? වෙන්ව ලිබිය යුතුයි. ලියන්න වෙන්ව ලිබිය යුතුයි. වෙන්ව ලිබිය යුතුයි. වෙන්ව ලිබිය යුතුයි. පෙර පදයෙන් වෙන්ව ලිබිය යුතුයි. ගුරුවරයෙකු වී මිනිසෙකු වී සිදු වූ නේද? ඒවා මොකද වෙන්නේ? පෙර පදයෙන් වෙන්ව ලිබිය යුතුයි. පෙර පදයෙන් වෙන්ව ලිබිය යුතුයි. පෙර පදයෙන් වෙන්ව ලිබිය යුතුයි කියලා ලියාගන්න. පෙර පදයෙන් වෙන්ව ලිබිය යුතුයි. වුණු වූ වූහ නිපාතයේදීම මොකද? වුණු වූහ නිපාතයේදීම ඉදිරිපත් වුණ ඉදිරිපත් වුණු අවදි වුණ අවදි වුණු කලබල වූහ ක්‍රියාත්මක වූහ මේ පද මොකද වෙන්නේ? පෙර පදයෙන් වෙන්ව ලිබිය යුතුයි. පෙර පදයෙන් වෙන්ව ලිබිය යුතුයි. වන්නට යන පදයේ දෙන අයුරු ක්‍රියාත්මක වන්නට කියන එක පෙර පදයෙන් වෙන්ව ලිවිය යුතුයි. ඔන්න දැන් මම අද කතා කරේ මේ ටියුට් එකත් ඔයාලට දීලා තියෙනවා. මේ නිවැරදිව පද බෙදන්නේ කොහොමද කියන. නිවැරදිව පද බෙදන්නේ කොහොමද කියන. හරිද? නිවැරදිව පද බෙදා වෙන් කරන්නේ නැතුව සමහර තැන්වල වෙන් කරලා නිවැරදිව ලියන්න ඕන. එහෙම ලියන්නේ නැති වුණොත් අපිට ලකුණු සංඛ්‍යාව අර පද බෙදීමට නොලැබී යනවා. right. දැන් මම ඔයාලට දීලා තියෙනවා සාරාංශකරණය කියලා ටියුට් එකක්. තනි කොලයක් දීලා ඇති. ඒ තනි කොලේ ගන්න. තනි කොලේ ගන්න. මේක බලන්න තනි කොලේ ශ්‍රී ලංකා පරිපාලන සේවා විවෘත තරඟ විභාගය ඇතුළු වෙනත් උසස් රාජ්‍ය සේවා තරඟ විභාගවලදී ලබා දෙන ඡේදය බොහෝ දුරට ඔය සියලුම විභාගවල විදුහල්පති සේවා විභාගය, අධ්‍යාපන පරිපාලන සේවා, ශ්‍රී ලංකා පරිපාලන සේවා, ග්‍රාම සේවා නිලධාරී, කළමනාකරණ සේවා නිලධාරී, මෙන්න මේ කියන සියලු රෙජිස්ට්‍රාර් නේද? මෙන්න මේ සියලු විභාගවල අපිට ලබා දෙන විභාගවල ඡේදය බොහෝ දුරට ඉංග්‍රීසියෙන් ලියූ ලිපිවල සිංහල පරිවර්තනය. ඉංග්‍රීසියෙන් ලියූ ලිපිවල මොකද්ද? සිංහල පරිවර්තනය. පුවත්පත් සංග්‍රහ මගින් උපුටාගත් ලිපියක් වෙන්නත් පුළුවන්. ඉංග්‍රීසියෙන් ලියූ ලිපිවල සිංහල පරිවර්තනයක් වෙන්නත් පුළුවන්. පුවත්පත් සංග්‍රහ ඒ වගේ මගින් උපුටාගත් ලිපියක් වෙන්නත් පුළුවන්. ආර්ථික විද්‍යා ලිපි, මහ බැංකු වාර්තා, රජයේ සැසි වාර්තා ඇසුරෙන් සකස් කළ ඡේද කීපයක් වෙන්නත් පුළුවන්. මේවා ආර්ථික විද්‍යාව, ලිපි, මහ බැංකු වාර්තා, රජයේ සැසි වාර්තා ඇසුරෙන් සකස් කළ ඡේද කීපයක් වෙන්න පුළුවන්. ලේඛකයා අදහස සැඟවී ඇති හරය ඉස්මතු කරගත යුතු ඡේද කීපයක් දැකිය හැකියි. ලේඛකයාගේ අදහස මේ තුල මොකද වෙලා තියෙන්නේ? හැංගිලා තියෙනවා. කාගේද හැංගිලා තියෙන්නේ? ලේඛකයාගේ අදහස. හරය ඉස්මතු කරගත යුතු ඡේද කීපයක් ලබා දිය හැකියි. බලන්න. දැන් අපිට සාරාංශයක් ආපුවාම අපි මොනවද කරන්න ඕන කියලා මම උපදේශ වර්ග දෙකක් දෙනවා. මේ දෙකෙන් ඔයාලට කැමති එකක් අනුගමනය කරන්න පුළුවන්. පළමුව දී ඇති ඡේදය කියවන්න. අනිවාර්යයෙන් මේක ඡේදය කියවන්න. Taman නොදන්නා දෙයක් ලෙස සලකා කියවන්න. අපිට හම්බ වෙලා නැහැ. අපිට හම්බුනේ අද දවසේ. තේරුණානේ? එතකොට අපි මේ හම්බුණ ඡේදය අලුත් දෙයක්. මතක තියාගන්න සෑම තරඟ විභාගයකදීම දෙන ඡේදය අලුත් දෙයක්. ඒකයි මම කිව්වේ බොහෝ වෙලාවට ඉංග්‍රීසි ලිපියක පරිවර්තනයක් තමයි දෙන්නේ. දෙමළ ලිපියක පරිවර්තනයක් තමයි දෙන්නේ. ඒ නිසා ඒ විභාගයේ ලියන කිසිම යකෙක් ඔක දැකලා නැහැ මිට පෙර. පළවෙනි වතාවට දකින්නවා. තරණ ඒ නිසා ඔයාට කලබල වෙන්න දෙයක් නැහැ. ඔය ඡේද කිසි එකෙක් දැකලා නැහැ විභාගයේ. හරිද? ඒ නිසා ඔබ විතරක් නෙවෙයි මේ කිසිම පන්තියකවත් ලංකාවේ කොහෙවත් මේක උගන්වලත් නැහැ. මේ ඡේද කොහෙවත් දීලත් නැහැ. මේ පේපර් එක හදන වෙලාවේ තමයි පරිවර්තනය කළා දාන්නේ. ඒ නිසා ඒක හදන යකායර කිසිම යකෙක් එක දැකලා නැහැ. ඒ නිසා බය වෙන්න දෙයක් නැහැ. හරි. ඊට පස්සේ බලන්න පළමුව දී ඇති ඡේදය කියවන්න. Taman නොදන්නා දෙයක් ලෙස සලකා කියවන්න. මේක දන්නවා කියලා හිතන්න එපා. මොකවත් දන්නේ නැහැ කියලා හිතලා කියවන්න.
සෑම වචනයක්ම සැලකිල්ලට ගන්න. හැම එකක්ම වැදගත්. මොකද ඔබ රාජ්‍ය සේවයට ගියාට පස්සේ ඉහළ නිලධාරියෙකු හැටියට පත් වුණාට පස්සේ ඔබට නිකුත් කරන සෑම පණිවිඩයක්ම චක්‍රලේඛයක් හැටියට තමයි නිකුත් කරන්නේ. එතකොට ඒ චක්‍රලේඛය කියවලා නිවැරදිව අවබෝධ කරගැනීමේ හැකියාවක් තියෙන්න ඕන. ඒ චක්‍රලේඛයේ තියෙන වචන බොහෝ විට තේරෙන්නේ නැහැ. ඒ නිසා මොකද කරන්නේ? ඒක දෙපාරක් තුන් පාරක් කිව්වට පස්සේ තමයි අපේ ඔළුවට ඒක යන්නේ. ඒ නිසා ඒක නිවැරදිව කියවන්න. කිහිපවරක් කියවන්න කියන්නේ ඒකයි. ඡේදයේ අර්ථය නොවැටහෙනම් ඒක තේරෙන්නේ නැත්නම් ප්‍රශ්න ගන්න. ඒ කියන්නේ මේ ඡේදයේ අරමුණ මොකක්ද? මේකෙන් මෙයා කියන්න උත්සාහ කරන්නේ කුමක්ද? මේක අලුත් මතයක්ද තිබුණු මතයක්ද ලේඛකයාගේ මතයක්ද? මේ ගැන ඔබ තර්ක කරන්න ඕන, ඔබ ප්‍රශ්න කරන්න ඕන. ඒ අනුව තමයි ඔබ මේක නිවැරදිව ඔබේ ඔළුවට දාගත යුතු වන්නේ. ඊට පස්සේ බලන්න. වාක්‍යවල අර්ථය තේරුම් ගන්න. ඒක කියන දේ ඔබ ඔළුවට තේරුම් ගන්න. දල සටහනක් සකස් කරන්න, කෙටි වාක්‍ය තුලත් කරන්න. අතක තියාගන්න. මොකද කරන්න ඕනේ? ඔබ දල සටහනක් සකස් කරගන්න ඕනේ. දීලා තියෙන ඡේදේ දල සටහනක් මේ විදිහට තරු ලකුණු දාලා කටු සටහනක් යටට ලියන්න. හැම වෙලාවම මතක තියාගන්න ඕන ඔයාලා. ඒක කටු සටහන ඡේද වශයෙන් ගහන්න එපා සාරාංශي. ඔයා ගහන්න ඕන මොකක් වශයෙන්ද? මෙන්න මේ කරුණ වශයෙන් ගහන්න. මතක තියාගන්න. කරුණ වශයෙන් ගහන්න. හේතුව ඇයි? දැන් අපි ලියලා බලනකොට අවසානයේ අපිට හිතමු අපිට මේ සාරාංශය ලියන්න ඕන වචන 70 කියලා. හැබැයි ඇත්තටම මේක අපි ලියුවට පස්සේ වචන 85ක් විතර තියෙනවා. දැන් වචන 15ක් වැඩි. දැන් මොකද කරන්න ඕනේ? අපි එන අඩු කරන්න. දැන් අපිට ඡේදයේ දිහා බලපුවම අඩු කරන තැන පේන්නේ නැහැ. ඇයි ඒක ගොඩේ නිසා. හැබැයි අපි කරුණු වශයෙන් කටුසටහනේ ගහලා තියෙනවා. අපි බලනවා ඒ කරුණ කියවලා ඒ කරුණට හානියක් නොවන විදිහට වචනයක් ගලවන්න පුළුවන්ද කියලා. තේරුණාද? ඒකයි අපි මේක කරුණ වශයෙන් ඔයාලට ලියන්න කියන්නේ. තේරුණානේ? ඔයා ලියන්න ඕනේ මේ විදිහටම තමයි. අපි රාජ්‍ය සේවයේ තරඟ විභාගවල ලියලා තියෙන්නේ මේ විදිහට තමයි. ඒ නිසා තමයි අපි පාස් වෙලා තියෙන්නේ. හරි. එහෙනම් මොකද කරන්න ඕනේ? මේ ඔයාලා මේක ලියන්න ඕනේ මේ විදිහටම තමයි. හරි. එහෙනම් ඔන්න දැන් කරුණ වශයෙන් ලියුවා. දැන් අපි හිතමු අපිට වචන 70ක් ඕනේ. හැබැයි පුතෝ අපි ලියපු එකේ තියෙන වචන 60යි. එහෙනම් මොකද කරන්නේ? අපි වචන 60යි 10ක් මදි. එහෙනම් අපි මේක කරුණු වශයෙන් ලියලා තියෙනවා නම් අපිට හරි ලේසි එකතු කරන්න පුළුවන් අර්ථයට හානියක් නොවන ලෙස කොතෙන්ද කියලා බලා ගන්න පුළුවන්. තේරෙනවද? ඒ නිසා මතක තියාගන්න. අපි මේ කටු සටහන අනිවාර්යෙන්ම ඔයාලා තේරෙනවද? අනිවාර්යෙන්ම ඔයාලා මේ කටු සටහන මේ පොයින්ට් වශයෙන් ගහලා ලියන්න. පොයින්ට් වශයෙන් ගහලා ලියන්න. right. ඊට පස්සේ බලන්න. හරිද? දැන් මේවා කොහේ හරි ඔයාලා පොතක සටහන් කරගන්න. මම මේ කියනෙව්වාගේ අමතර කරුණු ටික මෙන්න මේ විදිහට ලියා ගන්න ඕන කියන එක මේ කටු සටහන මේක ලියන්න ඕනේ. තේරුණාද? මේක ලියන්න ඕනේ. මේක කොහේ හරි පොතක තරු ලකුණු ටිකක් දාලා නිකන් කටු දාගන්න. හරි. ඊළඟට බලන්න. එම සටහන ඇසුරෙන් වචන ගණනය කිරීමට කොටු තුනට ඇතුළත් කරලා. දැන් මොකද කරන්නේ? මේක අපි ගණන් කරගත්තා. අපි මෙතන තමයි කොහොම එකතු කරනවා මේක තමයි අපි කරන්නේ. ඒක කරලා අපේ කොලේ අපිට කියන්නේ අපේ පේපර් එකේ මේ තරඟ විභාග වල බොහෝ විට අමතර කොළ දෙන්නේ නැහැ. මතක තියාගන්න. අමතර කොළ දෙන්නේ නැහැ. දෙන කොලේ ලියන්න ඕනේ. පේපර් එකේ තමයි ලියන්න තියෙන්නේ. හරිද? එතකොට ඒ සාරාංශ ලියන්න දීලා තියෙන කොටසේ බොහෝ වෙලාවට අපිට කොටු පහක් වගේ මේ පැත්තට ගහලා තියෙනවා. එහෙම නැති වුණොත් අපි කොටු පහ ගහ ගන්න ඕනේ. ඒක අනිවාර්යෙන් ගහ ගන්න. හරිද? ඒක අනිවාර්යෙන් ගහ ගන්න බොහෝ පේපර් වලට ගහලා තියෙන්නේ. හැබැයි නැති වුණොත් අපි මේක මොකද කරන්නේ? මේ විදිහට කොටු පහක් පල්ලෙහාට ගහන්න අපිට දීලා තියෙන ඉඩ ප්‍රමාණය. ඊට පස්සේ අපි මොකද කරන්න ඕනේ? අපි දැන් අර ලියාගත්තු කරුණු ටික මේ කොටුවට එක වචනයක් බැගින් තමයි අපි දාගෙන යන්නේ. මේ කොටුවකට මොකක් වශයෙන්ද දාගෙන යන්නේ? අපි එක වචනයක් බැගින් දාගෙන යනවා. අපි බලමු වාක්‍ය අපේ අවසන් වුණා මෙතන. හරිද? ඊළඟ වාක්‍ය අපි මෙතනින් පටන් ගන්න නෑ පුතෝ. අපි ඊළඟ වාක්‍ය පටන් ගන්නේ මෙතනින්ම තමයි. හරිද? අපි හිතමු වාක්‍ය අවසන් වුණා මෙතන කියලා.
මෙතන අවසන් වුණා වාක්‍යයක් ඉවරයි. ඊළඟ ඡේදය. අපි ඡේදය දැන් අපිට දීලා තියෙන ඡේදයේ ඡේද 10ක් විතර කඩලා තියෙනවා. දෙකක් විතර කඩලා තියෙනවා. තුනක් විතර කඩලා තියෙනවා. දීලා තියෙන ඡේදයේ ඡේද කීයකට කඩලා තිබ්බත් පුතෝ අපි ඒක අපේ සාරාංශය ලියන්නේ එක ඡේදයක් හැටියට. ඒක කඩන්න යන්නේ නැහැ. ඒක වෙන් කරන්න යන්නේ නැහැ. හරිද? ඒක කඩන්න යන්නේ නැහැ. අපි ඒක වෙන් කරන්න යන්නේ නැහැ. හරි. ඊළඟට කොටු තුලට ඇතුළත් කරන්න ඕනේ. වචන අඩු හෝ වැඩි කරන්න ඕන අපි දල සටහන. අවසාන වරට කියවා බලා ප්‍රශ්න අංකය යොදා සාර්ථක පිළිතුරු ලිවීම ආරම්භ කරන්න. පද අක්ෂර වින්‍යාසය, නිවැරදි බව, වචන කැපීම, විරාම ලක්ෂණ ගැන සැලකිලිමත් වෙන්න මම මුලින්ම කිව්වේ එකයි. මෙන්න මේ වගේන සැලකිලිමත් වෙන්න. තවත් ක්‍රමයක් තියෙනවා. ඒක ඔයාලා පස්සේ කියව ගන්න. ඒක ඇත්තටම තවත් ඕනම වලට වැඩිදුර විස්තරයක් ලෙස මම ඒක දාලා තියෙනවා. තවත් ක්‍රමයක්. ඔය දෙකෙන් කෝක හරි ලෙස් ක්‍රමයක් අනුගමනය කරන්න. මම මේ දුන්න උපදේශ ටික අනුව හැබැයි කොයි ක්‍රමයක් අනුගමනයත් ඒක කරන්න. පහත දැක්කෙන පාඨය වචන 80කින් පමණ ඔබේ වචන වලින් සාරාංශ කොට ලියා ඊට සුදුසු මාතෘකාවක් යොදන්න. සාරාංශයේ අග ඔබ යෙදූ වචන ගන්න සඳහන් කරන්න. දැන් පුතෝ සාරාංශකරණයේ ප්‍රශ්න තියෙනවා 3ක්. ඕක තමයි අපි හරියට අවබෝධ කරගන්න ඕන දේ. සාරාංශකරණයේ ප්‍රශ්න කීයක් තියෙනවද? ප්‍රශ්න 3ක් තියෙනවා. හරි. ගොඩක් වෙලාවට මේක වචන සංඛ්‍යාව දෙන්නේ නැහැ. වචන සංඛ්‍යාව 3න් එකක් වෙනසේ කියලා තමයි දෙන්නේ. හරිද? 3න් එකක් වෙනසේ කියලා තමයි දෙන්නේ. එතකොට අපි මොකද කරන්න ඕනේ? අපිට දීලා තියෙන ඡේදයේ වචන ගණන් කරලා 3න් බෙදලා ඒන සංඛ්‍යාවට තමයි අපි සාරාංශය ලියන්න ඕනේ. දැන් පුතෝ මේකේ මොකද කරන්නේ අපිට? පහත දැක්කෙන පාඨයේ වචන 80කින් පමණ ඔබේ වචනෙන් සාරාංශ කොට ලියන්න. පළවෙනි එක මොකද කරන්න ඕනේ අපි? සාරාංශය ලියන්න ඕනේ නේ. නැත්තම් වැඩේ හරියන්නේ. සාරාංශය ලියන්න. පළවෙනියෙන්ම කරන්න ඕන සාරාංශය ලියන එක. දෙක. ඊට සුදුසු මාතෘකාවක්ද යොදන්න සාරාංශයේ අග ඔබ යෙදූ වචන ගන්න සඳහන් කරන්න. දෙක මොකද්ද කියනවා අපිට? මාතෘකාවකුත් දාන්න ඕනේ. මාතෘකාවක් දාන්න ඕනලු. මාතෘකාවක් දාලා තුන්වෙනි කියනවා මොකද්ද? සාරාංශය අග වචන ගණන සඳහන් කරන්න ඕනේ. වචන ගණන. සාරාංශය අග මොකද කරන්න ඕන අපි? වචන ගණන සඳහන් කරන්න ඕන. වචන ගණන. දැන් පුතෝ මෙහෙමයි වැඩි. අපි සාරාංශය ලියන්න ඕන, ලියන මාතෘකාව දාන්න ඕන, සාරාංශය අග වචන ගණන දාන්න ඕන. සාරාංශය ලියලා මේ දෙක දැම්මේ නැත්නම් මේ මාතෘකාවට ලකුණු 3ක් හම්බ වෙනවා, වචන ගණනට ලකුණු 3ක් හම්බ වෙනවා. අපි හිතමු එහෙම. එතකොට මොකද වෙන්නේ? අන්න අපිට ලකුණු 6ක් නැති වෙනවා. ලකුණු 10යි නම් 6ක් වෙනවා. වැඩක් නැහැ. මාතෘකාවට අපි හිතමු ලකුණු 2ක් හම්බ වෙනවා, වචන ගණනට 3ක් හම්බ වෙනවා. එහෙනම් මේ පහත් ලකුණු නැලවී යනවා. නිසා මේ හැම එකකම ලකුණු තියෙනවා. මේ හැම එකකම ලකුණු තියෙනවා. මේ හැම එකක්ම නොකරනවා නම් ලකුණු කැපෙනවා. හැම එකකම කැපෙනවා. ඒ නිසා මොකද කරන්න ඕන? අපි මේ හැම එකක්ම කරන්න ඕන. එහෙම කරොත් තමයි අපිට අදාළ ලකුණු සංඛ්‍යාව හම්බ වෙන්නේ. ඒ නිසා හොඳට ඒක ඔලුවට දාගන්න. දැන් මෙන්න මෙතන මෙන්න මේ මාතෘකාවට අපිට තියාගන්න උපරිම වචන ගාන 6යි. උපරිම වචන කීයද? උපරිම වචන 6යි. උපරිම වචන 6යි. 6ට වඩා වැඩි කරන්න එපා. මාතෘකාවේ උපරිම වචන කීයද? උපරිම වචන 6යි. හරි. ඊට වඩා වැඩි කරන්න එපා. ඊළඟට මේ සාරාංශයේ අග වචන ගාන දානකොට මේ කොලේ තියෙනවනේ. කොලේ දැන් මෙහෙම තිබුවන් පස්සේ මේ කොලේ මේ කොලේ දැන් ඔයාලට දීලා තියෙන මම ටියුට් එකේ මේකේ අපි ලියාගෙන ගියන් පස්සේ මෙන්න මේ අග පැත්තේ තමයි දාන්නේ. ඒ කියන්නේ අර ආරම්භක පැත්තේ නෙමෙයි අපි ලියන ආරම්භක පැත්තේ නෙමෙයි අපි ලියලා අවසන් කරන මේ කොටුවක් දාලා තියෙන්නේ. පොඩි කොටුවක් තියෙනවා. අන්න එතන ගාන දාන්න ඕන වචන ගාන කීයද කියලා දාන්න. ඊළඟට තව එකක්. හොඳේ. ඒ තමයි මේ වචන ගාන ගණන් කරන මාතෘකාවේ වචන ගාන ගණන් කරන්නේ නැහැ. එකක් අතුල මතක තියාගන්න. මාතෘකාවේ වචන ගාන අපි ගණන් කරන්නේ නැහැ. එකත් ඔලුවට දාගන්න. හොඳේ. එකක් දාන්න. මොකද්ද? මාතෘකාවේ උපරිම වචන ගාන 6යි. ඊළඟට සාරාංශයක වචන ගාන අපි අනිවාර්යයෙන්ම ලියන්න ඕනේ. ලියනකොට මේ මාතෘකාවේ වචන ගාන අපි ගණන් කරන්නේ නැතුව තමයි ලියන්නේ. දැන් ඊළඟට පුතෝ හොඳ මතක තියාගන්න. තව ආයේ පඬිත වැඩ කරනවා. මොකද පඬිත වැඩේ මාතෘකාව උඩින් ලියනවා. එහෙම බෑ. ඒක වැරදි. මේ තරඟ විභාග වල කියන විදියම කරන්න ඕනේ. ඒක වැරදි. එහෙම ලියුවොත් ඒත් වැරදි. ඇයි? ඉස්සෙල්ලාම ලියන්න ඕනේ මොකද ප්‍රශ්නේ
සාරාංශය ලියන්නේ. සාරාංශය ලියලා තමයි මාතෘකාව ලියන්න තියෙන්නේ. මාතෘකාවත් ලිව්වට පස්සේ තමයි වචන ගන්න දාන්නේ. එහෙම නැතු අපි පඬිතකමට මේ මාතෘකාව උඩින් ලිව්වොත් පුතෝ වැරදි. එහෙම ලියන්න බෑ. හරිද? ඒ නිසා මතක තියාගන්න. දෙන උපදෙස් නිවැරදිව ඔබ අනුගමනය කරන්න. ඒ උපදෙස් අනුගමනය කිරීම අතිශය තීරණාත්මකයි මේ විභාගයේ ඉහළ ලකුණකට. හරි. ඒ නිසා හොඳට ඔළුවට දාගන්න මාතෘකාව ලියන්න. මාතෘකාවේ උපරිම වචන ගණන 6යි. ඊට වඩා වැඩි කරන්න යන්න එපා. වචන ලියනකොට මාතෘකාව වචන ගණනය කරන්න එපා. හරිද? හරි. දැන් පොතක් ගෙනාවනේ. පොත ගන්න. පොත ගන්න. දැන් වෙනදා මම කලින් දානවා. ඒකට ඔයාලා ලියාගෙන ඉන්න. අද එහෙම අත්‍යවශ්‍ය වන්නේ නැහැ. අද කියලා දෙන දවස් නිසා මේ සාරාංශය මාත් එක්කම ලියමු. හරිද? ලියනකොට අපි චුට්ටක් ඡේද වශයෙන් ලියන්න එපා. කරුණු වශයෙන් පොයින්ට් වශයෙන් ලියාගෙන යන්න. මමත් මේක ලියාගෙන ඇවිල්ලා නැහැ. මම දැන් මේක බලාගෙනමයි කියන්නේ. ඒ නිසා ඔයාලා පොයින්ට් වශයෙන් ලියන්න. අපි බලමු අඩු වුණොත් මොකද කරන්නේ වචන ගන්න. වැඩි වුණොත් අපි වචන ගන්න මොකද කරන්න පුළුවන් කියන එක අපි චුට්ටක් බලමු. right. පැන්සලක් ගෙනාවද? පැන්සලකුත් ගන්න. ළඟට පැන්සලකුත් ගන්න. පැන්සලක් ගන්න, මකණයක් ගන්න. ඒ ටික ගන්න. මම චුට්ටක් දෙන්නම් විනාඩියක් විතර ඔයාලට ඒ ටික ඉක්මනින් සපයා ගන්න. පැන්සල සපයා ගන්න ඉක්මනින්. හරි. දැන් ඔයාලගේ පැන්සල අරගෙන ඔතන තොරතුරු තාක්ෂණයවත් IT යන්න නූතන ලෝකයේ ප්‍රචලිත වචනයක් බවට පත් වී තිබේ කියලා තියෙනවනේ. එතන තොරතුරු තාක්ෂණයවත් IT කියන්නේ දෙකම එකයිනේ. ඒවත් කිව්වොත් පෙර කියන එකමයි පසු කියන්නේ. ඒතර ඕකේ එකක් කපන්න. අපිට කපන්න පුළුවන් ලේසි එක තමයි වචන දෙකක් තියෙන එක අපි කපමු. එහෙනම් තොරතුරු තාක්ෂණය කපමු. එතන මොකද්ද IT? යන්න නූතන ලෝකයේ ප්‍රචලිත වචනයක් බවට පත් තිබේ. එතන අපි ඕක ලියමු කොහොමද? IT නූතන ලෝකයේ ප්‍රචලිත වචනයකි. ටස් කරලා ලියාගන්න. IT නූතන ලෝකයේ ප්‍රචලිත වචනයකි. ලියාගන්න. IT නූතන ලෝකයේ ප්‍රචලිත වචනයකි. 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 හරි. ඊළඟට දැන් ඔය බලන්න. එතකොට දැන් අරක කැපුවනේ ඔය ඒ එක වගේ තියෙනවා පැන්සල නම් කියලා කපන්නේ. කිසි ගැටලුවක් නැහැ. හරි. නූතන ලෝකයේ ප්‍රචලිත වචනයකි. IT නූතන ලෝකයේ ප්‍රචලිත වචනයකි. ඊට පස්සේ බලන්න. නූතන ලෝකයේ වර්තමාන ප්‍රවණතාවල ආධිපත්‍ය ධාරණයේ තොරතුරු දාක්ෂණයයි. එතකොට ඒ ටික ඕනේ අර ටිකම තමයි කියන්නේ ප්‍රචලිත වචනයක කියන එක වැඩිදුර විස්තර කිරීමක් තමයි තියෙන්නේ. ඒතර අපි වැඩිදුර විස්තර කිරීමක අපි ලියන්නේ නැහැ. ඒකත් පැන්සලකින් අඩ රුලකින් කපන්න.
කැන්සර් එකේ යටිරුල එකේ කපන්න. ඒතකොට අපිට පේනවා අපි ගත්තු නැති කොටස් මොනවද කියලා. එතකොට අපිට පැහැදිලි ඊළඟ ගැටලුවක් ඇති වුණොත් අපිට වඩාත්ම පැහැදිලි ඒක තේරුම් ගන්න. හරිද? කපන්න. හරිද? කපන්න. හරි. දැන් බලන්න ඊළඟට බලන්න. තාක්ෂණයවත් අයිති යන නූතන ලෝකයේ ප්‍රචලිත වචනයක් බවට පත් වෙන්නේ නූතන ලෝකයේ වර්තමානයේ ප්‍රවෘත්තාල ආධිපත්‍ය දරන තොරතුරු තාක්ෂණය. සරලව ප්‍රකාශ කළකෝ තොරතුරු තාක්ෂණයන් හැඳින්විය හැක්කේ පරිගණක තාක්ෂණය ඇතුළු අනිකුත් ශේෂ්ත්‍රවල සහය ඇතිව sannivedana තාක්ෂණය වූ සංවර්ධනයක් ලෙසයි. එහෙනම් අපිට ඔක් ගන්න පුළුවන් මෙන්න මේ ටික අයින් කරන්න. මෙන්න මේ ටික යටින් ඉරක් කරගන්නකො තොරතුරු තාක්ෂණය ඒක යටිනුයි sannivedana තාක්ෂණයේ සංවර්ධනය කියන එක. සංවර්ධනයක් වශයෙන් කියන එක. තොරතුරු තාක්ෂණය sannivedana තාක්ෂණයේ සංවර්ධනයක් වශයෙන් කියන එක ටිකට අපි අන්ඩර්ලයින් කරගන්නකො. ඒතර අපි ගන්න පුළුවන් මොකද? තොරතුරු තාක්ෂණය sannivedana තාක්ෂණයේ සංවර්ධනයකි. තොරතුරු තාක්ෂණය sannivedana තාක්ෂණයේ මොකද්ද? සංවර්ධනයකි. හරිද? තොරතුරු තාක්ෂණය sannivedana තාක්ෂණයේ මොකද්ද? සංවර්ධනයකි. අපිට ලේසියෙන් ගන්න පුළුවන්. තොරතුරු තාක්ෂණයේ සංවේදී තාක්ෂණයේ මොකද්ද? සංවර්ධනයකි. ලේසියෙන් ගන්න පුළුවන්ද බැරිද? ලේසියෙන් ගන්න පුළුවන්. තොරතුරු තාක්ෂණයේ sannivedana තාක්ෂණයේ සංවර්ධනයකි. ඊළඟ බලන්න මට විනාඩියක් දෙන්න. ළමයි දැන් මේ ඇඩ් වෙනවා ඒක ඊට පස්සේ කියනවා එවන්න සර් ලින්ක් එක එවන්න ටියුට් එක දාන්න කිය කියනවා ඒකයි ගොඩක්ම ගැටලුව වෙලා තියෙන්නේ. හරි බලන්න. එහෙනම් ඒ ටික ලියන්න අපි කොහොමද ලියන්නේ? තොරතුරු තාක්ෂණය sannivedana තාක්ෂණයේ සංවර්ධනයකි ලියන්න එක. තොරතුරු තාක්ෂණය sannivedana තාක්ෂණයේ සංවර්ධනයකි. ඒක ලියාගන්න. තොරතුරු තාක්ෂණය sannivedana තාක්ෂණයේ සංවර්ධනයකි. තොරතුරු තාක්ෂණය sannivedana තාක්ෂණයේ සංවර්ධනයකි. තොරතුරු තාක්ෂණය සංවර්ධනය sannivedana තාක්ෂණයේ සංවර්ධනයකි. ඊළඟට බලන්න. නිසකවම sannivedana යන්න සෑම ජීවියෙකුගේම එක් මූලික ක්‍රියාකාරකමකි. මානව සભ્યත්වය පටන් ගත්තා සිටම sannivedana උපාය මාර්ග වැඩි දියුණු කිරීම සඳහා ප්‍රයත්න රාශියක් ගනු ලැබ ඇත. එතන ගන්න පුළුවන් මොකද අපිට? sannivedana ජීවී ක්‍රියාකාරකමකි. sannivedanයේ ජීවී ක්‍රියාකාරකමකි. sannivedanයේ ජීවී ක්‍රියාකාරකමකි. sannivedanය ජීවී ක්‍රියාකාරකමකි. ජීවී ක්‍රියාකාරකමකි. ඊට පස්සේ බලන්න. sannivedanයේ ජීවී ක්‍රියාකාරකමකි. ඊළඟට මානව සભ્યත්වය පටන් ගත්තා සිටම sannivedana උපාය මාර්ග වැඩි දියුණු කිරීම සඳහා ප්‍රයත්න රාශියක් ගනු ලැබ ඇත. අපිට ඔක ලියන්න පුළුවන් මොකද්ද? sannivedana වැඩි දියුණුවටම ප්‍රයත්න රාශියක් ගනු ලැබිනි. sannivedana වැඩි දියුණුවට ප්‍රයත්න රාශියක් ගනු ලැබිනි. ඊට පස්සේ බලන්න. සමහර විට sannivedanයේ ප්‍රාථමික ආකාරයක් සැලකිය හැක්කේ භාෂාන් විවිධ ආකාරයක් වශයෙන්. අධික වර්ෂාවක් මෙහෙට වැටෙනවා. ඒත් එක්කම විදුලි කැටීම් අකුණු ගැසීම් කීපෙකුත් වෙනවා. අපි පොඩ්ඩක් කරගෙන යම් පන්තියේ උපරිම උත්සාහ කරමු. බැරි වුණොත් මම සම්පූර්ණව ඩිස්කනෙක්ට් කරනවා ඔක්කොම. ඊට පස්සේ අපිට වෙනම දවසක තමයි අතිරේක දාන්න වෙන්නේ. අපි උපරිම කරගෙන යන් උපරිම උත්සාහ කරමු. අකුණු ගැසීම් තමක සමහර වෙලාවට සිග්නල් ඩ්‍රොප් වුණොත් එහෙම අපිට කරගන්න බැරි වෙයි. නමුත් අපි උපරිම උත්සාහයක් දරනවා කරගෙන යන්න. කිසි ගැටලුවක් නැහැ කරගෙන යනවා. අකුණු ගැසීම් වැඩි වුණොත් ටිකක් වෙනස් කරන්න වෙයි සිද්ධක් වෙයි. අපි බලමු උපරිම උත්සාහයෙන් කරගෙන යන්න. හරි. බලන්න.
සාහිත්‍යයේ දැක්වෙන පරිදි මානව භාෂා ක්‍රිස්තු පූර්ව 35000ක් තරම් ඈතට දිවියයි. එහෙනම් සතුන් පවා යම් ආකාරයක භාෂාවකින් sannivedana යෙදෙන බවට සාධක ඇත. සාහිත්‍යයේ දැක්වෙන පරිදි මානව භාෂා ක්‍රිස්තු පූර්ව 35000 තරම් ඈතට දිවියයි. අපිට කියන්න පුළුවන් මොකද්ද? සතුන් පවා sannivedanaයේ යෙදෙයි. සතුන් පවා sannivedanaයේ යෙදෙන උක්තාක්‍යයත් අපි ලියා ගන්නකොට දුනත් අපි අර කොටු තුලට දානකොට හරි ගස්සලා ලියන්න ඕනේ. ඊළඟට මානව භාෂා ක්‍රිස්තු පූර්ව 35000 තරම අතර දෙයි. ඒක එච්චරම වැදගත් කොටසක් නෙමෙයි. අපි ඒ නිසා යන් ඈතට දිවයයි කියලා අපි කොහොමත් කියවනේ. right. ඊට පස්සේ බලන්න. මිනිසා විවිධාකාරයේ නව දැනුම් සම්භාරයක් සොයා ගැනීමත් සමග සංවේද සඳහා හුදෙක් වාචික භාෂාව පමණක් ඔහුට ප්‍රමාණවත් නොවිය. ඊට පස්සේ ලියන්න මෙහෙම. මිනිසා නව දැනුම සොයා ගැනීමත් සමග මිනිසා නව දැනුම සොයා ගැනීමත් සමග වාචික භාෂාව ඔහුට ප්‍රමාණවත් නොවිය. වාචික භාෂාව ඔහුට ප්‍රමාණවත් නොවිය. ඊට පස්සේ කියනවා ඒ ප්‍රතිඵලයක් වශයෙන් සංවේදනයේ දෙවෙනි ප්‍රධාන සිදු වූ ලේඛනයේ ක්‍රිස්තු පූර්ව 4000 පමණ බිහිවි. ඊට පිළියම් මෙයම. ඒට විසඳුමක් ලෙස ලේඛනය බිහිවිය. ඒට විසඳුමක් ලෙස ලේඛනය බිහිවිය. ඒට විසඳුමක් ලෙස ලේඛනය බිහිවිය. ඊළඟ කාලය කියන එක අපි මේ අවශ්‍යම නම් අත්‍යවශ්‍යම නම් දැම්මම කමක් නැහැ. එහෙම ඉතින් අනිවාර්යයෙන්ම දාන්න ඕන කියලා දෙයක්වත් නැහැ. අනිවාර්යයෙන්ම දාන්න ඕන කියලා දෙයක්වත් නැහැ. ඊට පස්සේ බලන්න. මානව වර්ගයාගේ ඉතිහාසයේ තරම්ම දිගු ඉතිහාසයක් sannivedana ශිල්ප ක්‍රම විකාශනයට ඇත. කෙසේ වුවද sannivedana ඉතාමත් වැදගත් සංවර්ධන සනිටුවන්ගේ මෑත සේවවලදී අපිට ලියන්න පුළුවන් මෙහෙම. මානව sannivedanaයේ ඉතිහාසයට තරම්ම sannivedanයට දිගු ඉතිහාසයක් ඇත. sannivedanයට දිගු ඉතිහාසයක් ඇත. මානව ඉතිහාසයේ තරම්ම sannivedanයට දිගු ඉතිහාසයක් ඇත. sannivedanයට දිගු ඉතිහාසයක් ඇත. ඊට පස්සේ ලියන්නේ අපි sannivedana ඉතාමත් වැදගත් සංවර්ධන සනිටුවන්ගේ මෑත සේවවලදී කියන එක ඉතර වැදගත් පැය. අපි කලින් එක කියලා තියෙන සංවර්ධනයේ sannivedana වැදගත් දියුණුවක් ඇති වෙන්නේ මෑත කාලයේ කියන එක කියලා තියෙනවා. ඊට පස්සේ විශේෂයෙන්ම මේ 21 වන සේවසේ පසුභාගයේ sannivedana ශිල්පකමේ සැලකිය යුතු වර්ධනයක් සනිටුවන් කොට ඇත. අර කතාවම මේකයි කියන්නේ. අපි ඒක ලියමු එහෙනම්. කොහොමද ලියන්නේ? 21 වන සේවසේ sannivedanaයේ වැඩි දියුණුවක් සිදුවිය. sannivedanaයේ වැඩි දියුණුවක් සිදුවිය. ඊළඟට sannivedana තාක්ෂණයේ මෙතරම් මේකවත් වර්ධනයක් මේ සිවස ඇතුවේ කෙසේද යන විමසීම වැදගත් ප්‍රශ්නයකි. සෑම කෙනෙකුම ඊට පිළිතුරු දන්නා බවට සැකයක් නැත. ඒක එතරම් වැදගත් කොටසක් නෙමෙයි. ඒක පැන්සලෙන් කපලා දාන්න. වැදගත් සංවර්ධනයක් මේ මතවාද එච්චර වැදගත් නැහැ. කවුරු හරි කීප මතයක් ඒ විදිහටම කියන්න අවශ්‍ය වන්නේ අපි ලියන්න ඕනේ. පරිගණක තාක්ෂණයේ ශීඝ්‍ර වර්ධනයක් බලපෑමේ එහෙනම් අපි ලියන්න පුළුවන් මොකද්ද? වැදගත් දේ. මොකද්ද? sannivedanයේ දියුණුවට පරිගණක තාක්ෂණයේ බලපෑ ඇත. පරිගණක තාක්ෂණයේ බලපෑ ඇත. sannivedanයේ දියුණුවට පරිගණක තාක්ෂණයේ බලපෑ ඇත. sannivedanයේ දියුණුවට පරිගණක තාක්ෂණයේ බලපෑ ඇත.
sannivedanaye දියුණුවට පරිගණක තාක්ෂණය බලපෑ ඇත. sannivedanaye දියුණුවට පරිගණක තාක්ෂණය බලපෑ ඇත. ඊට පස්සේ බලන්න පරිගණක තාක්ෂණයේ ශීඝ්‍ර වර්ධනය බලපෑමයි. වෙනත් ආකාරයකින් පැවසුවොත් ඒ කියන්නේ අර කියපු කතාවමයි ආපහු කියන්නේ ඒක වෙනත් ආකාරයකින් පැවසුවොත් කපලා දාන්න. සංවේදනා පරිගතන තාක සම්මිශ්‍රණ නිසා සංවේදන තාක්ෂණයේ වේගවත් වර්ධනයක් ඇති වෙයි. ඒ ටිකක් කපලා දාන්න. මොකද අර ඉස්සරලා කියපු කතාවම තමයි වෙනස් විදිහකට කියන්නේ. එතකොට අපිට ආපහු ඒක ලියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. පොදුවේ සැලකෙන පරිදි තොරතුරු තාක්ෂණයේ සැලකුණු ලබන්නේ පරිගණක තාක්ෂණයේ හා සංවේදන සිල්පත් ක්‍රමයේ ඒකාබද්ධ වීමක් ලෙසයි. අපිට ලියන්න පුළුවන් මෙහෙම. තොරතුරු තාක්ෂණය යනු නැත්නම් IT යනු පරිගණක තාක්ෂණයේ හා සංවේදනයේ ඒකාබද්ධ වීමකි නැත්නම් සම්මිශ්‍රණයකි. IT යනු පරිගණක තාක්ෂණයේ හා සංවේදනයේ සම්මිශ්‍රණයකි. සම්මිශ්‍රණයකි. අපිට ලියන්න පුළුවන් මෙහෙම. නූතන සංවර්ධනයේ ඉතාම විශාල ප්‍රතිශතයක් සමන්විත වන්නේ නූතන පරිගණක තාක්ෂණයේ යන්නේ. අප සියලුම දෙනා දන්නා කරුණකි. නූතන ලෝකයේ තොරතුරු තාක්ෂණය ඇතුළු සමස්ත සංවර්ධන මෙහෙයුම් ලබන්නේ පරිගණක තාක්ෂණය. අපිට ලියන්න පුළුවන් මොකද්ද? නූතන ලෝකයේ සංවර්ධනයේ නැත්නම් නූතන ලෝකයේ සංවර්ධනයේ පරිගණක තාක්ෂණයෙන් මෙහෙවනු ලබයි. නූතන ලෝකයේ සංවර්ධනය පරිගණක තාක්ෂණයෙන් මෙහෙවනු ලබයි. හරි. ඔන්න බලන්න. දැන් අපි ඒව ලියමු. ලියාගත්තට පස්සේ දැන් ඔන්න අපි පොයින්ට් වශයෙන් ලියාගත්තට පස්සේ ඔයාලා ඒක බලන්න ලියලා බලන්න ගණන් කරලා බලන්න දැන් ඔතන වචන කීයක් තියෙනවද කියලා මට chat box එකට දාන්නකෝ ගණන් කරලා කීයක් තියෙනවද කියලා අපි ලියපු එකේ පොඩ්ඩක් ගණන් කරලා දාන්න බලන්න වචන කොච්චර තියෙනවද කියලා බලන්න ගණන් කරලා දාන්න බලන්න වචන කීයක් තියෙනවද කියලා බලන්න ඉක්කොණින් ගණන් කරලා දාන්න බලන්න chat box එකට කියලා 75 අපිට 80කට ලියන්න තියෙන 75 අවිල්ලා තියෙන්නේ. එතකොට වචන මදි පහක් නේද? එතකොට අපිට ඕනනම් අපිට මේ ඕකේ එකතු කරන්න පුළුවන්. ඔය ඕනනම් අපිට එකතු කරන්න පුළුවන් තැන් තිබ්බා. කාලය දාන්න පුළුවන්. මොකද්ද? අපිට කාලය දාන්න පුළුවන් අර මානව භාෂා ක්‍රිස්තුපූර්ව 35000 තරම් ඈතට දිවියයි. අන්න ඒ ටික දාගන්න පුළුවන්. ඕනනම් ආ එකතු කරන්න පුළුවන් ලේඛනයේ ක්‍රිස්තුපූර්ව 4000 පමණ බිහිවිය. ඔන්න ওই ටික එකතු කරන්න පුළුවන්. ඔච්චර වචන පහ එකතු කරන්න පුළුවන් තැනුත් අපිට ඒ එක ඉලක්කයට එනවා බැලුවට පස්සේ 80නේ. හරිද? එතකොට 80යි. එතකොට දැන් ඔන්න ඔතන තැන් ටිකක් එකතු කරන්න අර අපි ලිව්වනේ මේ ක්‍රිස්තුපූර්ව අපි ඒ ටික ලිව්වේ නැහැ ක්‍රිස්තුපූර්ව 35000 තරම් කියලා. අන්න එතෙන්ට එකතු කරන්න ඒ ටික. මානව භාෂා බිහි වූ කොච්චර කාලද කියලා කියනකොට අපි ලියන්න මානව භාෂා බිහිවීම ඇතර දිවයයි කියන එක මානව භාෂා බිහිවීම ක්‍රිස්තුපූර්ව 35000 තරම් ඇතර දිවයයි කියන. ඒතකොට වචන පහක් එනවා. හරිද? හරි. එතකොට මතක තියාගන්න අන්න ඕකයි. හරිද? දැන් අපි ඕක එකපාරම අපිට කාටවත් එහෙම ලියන්න බෑ. එහෙම කිසි කෙනෙකුට එකම 80ටම එකපාරම එන්නේ නැහැ. ඒ නිසා බය වෙන්න එපා. ඔයා ලියන ගාන හරිද වැරදිද කියලා කිසි දෙයකට බය වෙන්න. ඔයා ලියාගෙන යන්න.
ඒක ලියාගෙන යනකොට බලන්න මේක කපන්න ඕනද මේකට එකතු කරන්න ඕනද කියන එක ඔළුවට දාගන්න එච්චර. හරිද? ඔයා ලියාගෙන යන්න. ඔයා ලියපු එක වැරදි කියලා කාටවත් කියන්න බෑ. හරිද? මේ සාරාංශකරණේ ඔයාට කීයක් හරි ලකුණු හම්බ වෙනවා. එහෙනම් මතක තියාගන්න මේකේ ලකුණු අඩු වෙන්නේ නැහැ. හරිද? ඒ කියන්නේ මේකේ අනිවාර්යයෙන්ම ලකුණු හම්බ වෙනවා. හැබැයි මේ ලකුණු ඒ කියන්නේ 100%ක්ම අඩු වෙන්නේ නැහැ. ඒකයි මේ කියන්නේ. ලකුණු අඩු වෙනවා. 100%ක් සම්පූර්ණම ලකුණු බිඳුව ලැබෙන්නේ නැහැ. ඒ නිසා සම්පූර්ණ ලකුණු ලැබෙන්නේ. ඒ නිසා කිසි බය වෙන්න දෙයක් නැහැ. අවශ්‍ය කරුණු සංඛ්‍යාව තියෙනවා නම් වචන සංඛ්‍යාව තියෙනවා නම් ඒකට කරුණු වලට ලකුණු හම්බ වෙනවා. එතකොට මාකින් ස්කීම් එකෙන් දෙන්නේ පොයින්ට් දෙන්නේ. පොයින්ට් වශයෙන් තමයි දීලා තියෙන්නේ. මෙන්න මේ කරුණු සලකා බලා ලකුණු ප්‍රදානය කරන්න. එච්චරයි දීලා තියෙන්නේ. එහෙම නැතුව කිසි විටක දීලා නැහැ. මේ තාරාංශයම තියෙන්න ඕන කියලා. එහෙම දෙන්නේ නැහැ. එහෙම දෙන්න බෑනේ. මේකම අනිවාර්යෙන් තියෙන්න ඕන කියලා කොහෙවත් දීලා නැහැ. ඒ නිසා ඔයාලා අනිවාර්යෙන් මේ පිළිබඳ තර්කයක් හිතා ගන්න එපා. ඔයාලට මේක කරන්න පුළුවන්. කිසි ගැටලුවක් වෙන්නේ නැහැ. මේක අපි සාරාංශ කරන 20ක් 30ක් ලියනකොට ඔබට හැකියාව ලැබෙනවා. දැන් ඊළඟ දවසේදී ඔයාලා කලින් ලියලා එන්න ඕන. ඊට පස්සේ මම ඒක සාකච්ඡා කරනවා. අද දවසේදී මම ලියන්න ඕන ක්‍රමය තමයි ඔයාලත් එක්ක කියලා දුන්නේ. මම හිතනවා ඒ ක්‍රමයට ඔයාලට යම් අවබෝධයක් ලැබෙන්නද කියලා හිතනවා. හරිද? යම් අවබෝධයක් ලැබෙන්නද කියලා හිතනවා. හරි. දැන් ගන්න සාරාංශයේ මොන හරි ගැටලු තියෙනවද ඔයාලට? ඔව් දැන් හරියටම 80 කියන්නේ මෙහෙමයි. දැන් 80ක් තිබ්බොත් වචන 81 ගැටලුවක් නැහැ. 79 ගැටලුවක් නැහැ. හැබැයි ඉතින් අර සාමාන්‍ය පෙළ වගේ උසස් පෙළ වගේ 80 කිව්වොත් 75ක් බෑ. හරිද? 75ක් බෑ 85කුත් බෑ. ඒක අනිවාර්යයෙන් ඒ ගන්නට එන්න ඕනේ. ඒක. හරිද? එකක් වචනයක් එකක් එහාට මෙහාට වුණාට කමක් වෙන්නේ නැහැ. හැබැයි වැඩි එහාට මෙහාට වෙන්න බෑ. ඒක ඒ ප්‍රමාණයට එන්න ඕන. ඒක හොඳට මතක තියාගන්න. හරි. වෙන ගැටලු තියනවද? ඔව්. මාතෘකාවක් දාන්න කීවදී. ඔව්. මාතෘකාවක් දාන්න ඕනනේ. එතන මාතෘකාවක් දානවා දැන් මේකේ වැඩිපුරම කතා කරන්නේ තොරතුරු තාක්ෂණයනේ නේද? එතන අපිට කියන්න පුළුවන් sannivedanaye දියුණුව. නැත්නම් තොරතුරු තාක්ෂණයේ බිහිවීම. අන්න ඒ වගේ එකක් දාන්න පුළුවන්. මොකද IT ගැනනේ ගොඩක් කතා කරන්නේ. එතකොට ඒ වගේ එකක් තේමා කරගෙන දාන්න. තොරතුරු තාක්ෂණයත් එක්ක ඒකාබද්ධ වුණ මොකක් හෝ මාතෘකාවක් දාන්න. තොරතුරු තාක්ෂණයේ බිහිවීම. sannivedanaye වැඩි දියුණුව. ඒ වගේ එකක් දාන්න ඒකෙසි ගැටලුවක් වෙන්නේ නැහැ. හරිද? තොරතුරු තාක්ෂණයත් එක්ක සම්බන්ධ වෙන එකක් දාන්න ඕන නැත්තම් බෑ. තොරතුරු තාක්ෂණයේ දියුණුව, තොරතුරු තාක්ෂණයේ සංවර්ධනය, ඒ වගේ එකක් දාන්න කිසි ගැටලුවක් වෙන්නේ නැහැ. හරිනේ? හරි. වෙන ගැටලු තියෙනවද දාන්න? මාතෘකාව ලියනකොට කරකරේ කියන්න ඕනද? සංක්ෂිප්තකරණයට යන්න පුළුවන්. ඒකත් අද දවසේදී අපි කීපයක් හරි කතා කරමු. මාතෘකාව ලියන්න යටි. සාරාංශය මේ කොටුව තුල ලියලා යට කොටුව ඇතුලේ ලියන්න ප්‍රශ්නයක් නැහැ. ඉඳ තියෙන කොටුව තුල ලියන්න. නෑ මාතෘකාව වචන ගාන ගන්න නෑනේ. මං කියවනේ මාතෘකාව වචන ගාන ගන්න නෑ කියලා. මාතෘකාව උපරිම වචන 6යි. මාතෘකාව ගාන අපේ වචන සංඛ්‍යාවට අපි ගන්න නෑ. ඒවා දාලා ගන්න නෑ. හරි. වෙන ගැටලු නෑනේ. හරි. එහෙනම් අපි යන් සංක්ෂිප්තකරණය කියලා නිබන්ධනයක් දීලා තිනවා. අංක 1 නිබන්ධනය සංක්ෂිප්තකරණය. රයිට්. ඒක ගන්න. චුට්ටක් පොඩ්ඩක් හරි අවබෝධයක් ආව නැති මේ සාරාංශකරණේ. අපි මේක ලියනකොට තව අවබෝධ වෙනවා. මොකද කරන්න තමයි අවබෝධයක් එන්නේ. නැත්නම් අපිට සාමාන්‍යයෙන් මේක නොලියා හිටියොත් කිසිම අවබෝධයක් ලැබෙන්නේ නැහැ. නොලියා හිටියොත් කිසිම අවබෝධයක් ලැබෙන්නේ නැහැ. ලියන්න තමයි අපිට අවබෝධය එන්නේ. නොලියා හිටියොත් කිසිම අවබෝධයක් අපිට ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි ලියන්න මේකේ අවබෝධය අපිට වැඩි වෙනවා. හරි. බලන්න තනි වාක්‍යයක් ලිවීමේ සීමා වාක්‍ය තුලින් ප්‍රකාශ විය යුත්තේ දෙන ලද පාඨයේ ප්‍රධාන අදහස පමණි. අන්ඩර්ලයින් කරගන්න. ප්‍රධාන අදහස පමණි. ප්‍රධාන අදහස පමණි. වාක්‍ය තුලින් ප්‍රකාශ විය යුත්තේ දෙන ලද පාඨයේ ප්‍රධාන අදහස පමණි. අන්ඩර්ලයින් කරගන්න. ප්‍රධාන අදහස පමණි කියන එකට අන්ඩර්ලයින් කරගන්න. ප්‍රකාශ විය යුත්තේ මොකද්ද? ප්‍රධාන අදහස පමණි. අන්ඩර්ලයින් කරගන්න ප්‍රධාන අදහස. ප්‍රධාන අදහස පමණි කියලා කියනවා. ප්‍රධාන අදහස. ඒක වෙනේම බෑ. ප්‍රධාන අදහස තමයි මේකේ ඉස්මතු වෙන්න ඕනේ. ප්‍රධාන අදහස. ඒක අන්ඩර්ලයින් කරන්න ප්‍රධාන අදහස. ඊළඟට ප්‍රධාන අදහස පිළිබඳ විස්තර කිරීම, පැහැදිලි කිරීම, උදාහරණයක් නොහොත් ආදී වශයෙන් කෙරෙන නැවත ප්‍රකාශ කිරීම ආදී කිසිවක් තන වාක්‍යයක ගත යුතු නොවේ. දැන් ඒ කියන්නේ
ඒ දීලා තියෙන අදහසම කැටි කරලා තවත් විදිහකට වෙන විදිහකට ලියලා තියෙනවා නම් ඒක අපි ගන්න යන්නේ නෙමෙයි. ඒවා අපි ගන්නවද? නෑ. ඒ ප්‍රධාන අදහසම කැටි කරලා ආපහු ලියනවා නම් අපි ඒක ගන්නෙ නෑ. මතක තියාගන්න. ඒක අපි ගන්නවද? ඒක අපි ගන්නෙ නෑ. ප්‍රධාන අදහසම කැටි කරලා ආපහු දීලා තියෙනවා නම් ඒ අදහසම වෙන විදිහට තිබ්බොත් අපි ඒක ආපහු ගන්න යන්නේ නෑ. ඒකම තමයි ඒ තියෙන්නේ. නිසා අපි ඒක ගන්න යන්නේ නෑ. ඊළඟට සංඛ්‍යා ලේඛන සතවර්ෂ ඉලක්කම් හරිද ආදී සාමාන්‍යයෙන් තනි වාක්‍යයට ගත යුතු නෙමෙයි. මොනවාද අපි ගන්න නැත්තේ? සංඛ්‍යා ලේඛන ගන්නෙ නැහැ. සතවර්ෂ ගන්නෙ නැහැ. ඉලක්කම් ආදී සාමාන්‍යයෙන් ගන්නෙ නැහැ. අපි සාරාංශයට ගත්තට ක්‍රිස්තු පූර්ව 5000 කියන එක ගත්තට මේ අපේ තනි වාක්‍යයට මේවා ගන්නෙ නැහැ. ගන්නෙ නැහැ. ඒත් එසේ බැහැර කළ නොහැකි විශේෂ අවස්ථාවක පමණක් සංඛ්‍යා ඇතුළත් කරනු ලැබේ. දැන් අපි හිතමු අපිට අයින් කරන්නම බැරි නම් සමහර වෙලාවට අපිට අයින් කරන්න බෑනේ. අයින් කරොත් එහෙම අර්ථයට සම්පූර්ණ හානියක් වෙනවා. එහෙම අර්ථයට හානියක් වෙනවා නම් ඒ වගේ මේක අයින් කරන්නම බැරි නම් අපි ඒක අතුල කරගන්න. ඒතරනේ ඒක අයින් කරන්නම බැරි නම් අපි මොකද කරන්නේ? ඒක ගන්නවා. ඒක ගන්න. හරි. ඊළඟ බලන්න. තනි වාක්‍යයේ කෘතිම ලෙස එහෙන් මෙහෙන් වචන එල්ලුව අශෝභන එකක් නොවිය යුතුය. වචන එල්ලුව එකක් වෙන්න බෑ. අර ඡේදයේම දීලා තියෙන අදහසම දීලා තියෙන්න ඕන. ඒකයි කියන්නේ. හරිද? ඡේදයේ දීලා තියෙන අදහසම අපි දීලා තියෙන්න ඕන නැත්නම් වැරදි. හරිද? ඊට පස්සේ බලන්න. එතරම් අවශ්‍ය නොවන ප්‍රයෝජනක් නොමැති එක වචනයකදු තනි වාක්‍ය ඇතුළත් නොවිය යුතුය. අඩලයින් කරගන්න. අවශ්‍ය නොවන එක වාක්‍යයක්වත් තනි වාක්‍යයේ ඇතුළත් නොවිය යුතුය. ඒක අඩලයින් කරගන්න. අවශ්‍ය නොවන ඇතුළත් නොවන එකදු වාක්‍යයක්වත් තනි වාක්‍යය ඇතුළත් නොවිය යුතුය. නේද? ඒ කියන්නේ වැදගත් නැති, අදාළ නැති කිසි එකක් තනි වාක්‍යයේ තියෙන්න බෑ. සාරාංශකරණේ සාමාන්‍ය මූලධර්මයේ දෙක ඡේදයෙන් වචන වලින් තුනෙන් එකකට ලිවීම උවද තනි වාක්‍ය සම්බන්ධයෙන් වචන ගන්න ඊටත් අඩුවෙන් ලිවිය යුතුය. සාමාන්‍ය අපි සාරාංශකරණයේ තුනෙන් එකක ප්‍රමාණයට ලිව්වට මේ තනි වාක්‍යයේ ඊටත් වඩා අඩුවෙන් අපි ලියන්න ඕන. පුළුවන් තරම් අඩු කරලා. පුළුවන් තරම් අඩු කරලා අපි ලියන්න ඕන. හරිද? පුළුවන් තරම් අඩු කරලා ලියන්න. ඊට පස්සේ බලන්න. තනි වාක්‍යයේ වචන ගන්න ලබා දෙන ඡේදයේ ඇති හරය අනුව වෙනස් විය හැකියි. කළමනාකරණ සහකාර විභාගයේ වැනි විභාගවලදී ලබා දෙන සංක්ෂිප්තයන් වචන 10කින් වද නිවැරදි ලිවිය හැකි. නමුත් පරිපාලන සේවා වැනි විභාගවල ලබා දෙන ඇතම් සංක්ෂිප්තයන් වීමට වචන 15ක් 16ක් වද විය හැකියි. වැය විය හැකියි. දැන් කළමනාකරණ සේවා විභාගයේ වැනි වගේ නම් ඊටාසෝ පොඩි වචන ගානක් ලියන්න පුළුවන් අපි. 10කින් ලියන්න පුළුවන් දෙන්නේ. හැබැයි මේ පරිපාලන සේවා, විදුහල්පති සේවා, අධ්‍යාපන පරිපාලන සේවා, ඒ වගේ විභාගවල අපිට එහෙම ලියන්න බෑ. සමහර වචන 17ක් 16ක් ගන්නත් බෑ වෙන්න පුළුවන්. නිශ්චිතව කියන්න බෑ. ඊට වඩා වැඩි කරන්න යන්නත් එපා. තනි වාක්‍ය නිර්මාණයේදී එහි අන්තර්ගත හරය පිළිබඳ සැලකිලිමත් වී සිටු අතරම නිර්මාණය කරන වාක්‍ය මනා ගලා යාමක් ඇති ලස්සන වාක්‍යයක් වේ. මොකද වෙන්න ඕන? ඒ වාක්‍ය ගලා යන වාක්‍යයක් බවට පත් වෙන්න ඕන. දී ඇති ඡේදයේ ඇත්තේ වැරදි මතයක්වත් ඒ නිවැරදි කිරීමට අයිතියක් ඔබට නැති. ඔබ කල යුත්තේ ඒ යරේම පමණක් තනි වාක්‍ය ලිවීම පමණයි. අපි ඒකේ වැරදි දෙයක් තිබ්බත් අපි නිවැරදි කරන්න යන්නේ නැහැ. අපි ඒකේ හරයම විතරයි මේකේ අපි ලියන්න ඕනේ. අපි ඒකේ වැරදි දෙයක් තිබ්බත් ඒක නිවැරදි කරන්න යන්න එපා කියන එක තමයි මේ කියන්නේ. හරි. එහෙනම් මතක තියාගන්න ඒක ඔළුවට ගන්න. හරි. දැන් බලන්න මේක මොකද්ද වෙන්නේ කියලා බලමු. අපි මේ මුල් පහ කරමු. අද දවසේදී මේ මුල් පහ කරමු. කරලා ඊට පස්සේ ඔයාලා ගෙදරදී අනිත් එක ලියන්න තනියම ලියන්න පුරුදු වෙන්න. හරිද? දැන් මේකේ අර මම දෙනකොට ලියන එක වැඩක් නැහැ. මම දෙනකොට ලියාගෙන ආවට වැඩක් නැහැ. ඔයා තනියෙන් ලියන්න ඕනේ. ලියපු එක තමයි අපි සාකච්ඡා කරනකොට බලන්න ඕන ඔයාට වැරදිලා තියෙන්නේ කොතනද කියලා. ඒක තමයි ඔයාගේ හැදෙන්න ඕන තැන. එහෙම නැත්නම් මම දෙන්න දේම ඔයා ලියාගෙන ගියාට එතන ඔයාට යන දැනුමක් නැහැ. නේද? ගුරුවරයා ගණන් පාඩම බෝඩ් එකේ හදනකොට ගෝලයා ගණන් පාඩම ඒ විදිහටම පොතේ ලිව්වට ඒ ගෝලයාට ඒ සාධන මට්ටම නිසි ලෙස ප්‍රේරණය වෙන්නේ නැහැ. නේද? ඒ නිසා ඒක නිවැරදි අවබෝධ කරනවා නම් එයා ගණන හදන හැටි ක්‍රමේ කියලා දෙනවා. ඒ වගේ ගණන් නිදසුන් ටිකක් තියෙනවා නම් ඒ ටික එයා පළමුව
ප්‍රැක්ටිස් කරන්න ඕන. එතකොට තමයි යාට පුරුදු වීම හැකියාව ලැබෙන්නේ. මොකද අර ගුරුවරයා වුණපු මෙතඩ් එකට ක්‍රමයට එයා ඒ වැඩේ කරනවාද කියන එකයි බලන්නේ. ඒ නිසා ඔබ මම මේ දෙන ටික උදාහරණ ලෙස අරගෙන ඔයාගේ පුහුණුව ඔයා ප්‍රායෝගික කරන්න ඕන. එතන මේකේ පාඩම් කරන්න කිසි දෙයක් නැහැ නේද? මෙතන තියෙන්නේ අපි කරන මෙතඩ් එක ඔලුවට දාගන්න එක විතරයි. හරිද? ඒකේ ඔයාලට මොන හරි සටහනක් දාගන්න උනොත් ඔයාලගේ පොතට දාගන්න කිසි ගැටලුවක් නැහැ. හැබැයි ඔයාලා මේ ක්‍රමය අනුගමනය කිරීම තමයි ඉතින් වැදගත් වෙන්නේ. මේ තනි වාක්‍ය ලිවීමට පැන්සලකුයි අඩරුලකුයි ඕන. පැන්සලකුයි අඩරුලකුයි අනිවාර්යයෙන්ම ඕන. බලන්න. පාඩ දැක්කන පාඩේ කියවා එක් පාඩේ ප්‍රධාන අදහස. අන්ඩර්ලයින් කරන්න ප්‍රධාන අදහස. හැකිතාක් කෙටියේ. අන්ඩර්ලයින් කරන්න හැකිතාක් කෙටියේ. මොකද්ද? ප්‍රධාන අදහස මොනවද පුතා? හැකිතාක් කෙටියේ. හැකිතාක් කෙටියෙන් එක් වාක්‍යයකින්. එතකොට අපිට වාක්‍ය දෙක තුන ලියන්න බෑ. අපි ලියන්න ඕන මොකද? එක වාක්‍යයකින් ලියා දක්වන්න. ලියලා දක්වන්න. තද කළු අකුරෙන් දැක්වෙන යෙදුම් වලට විවරණ සපයන්න. කළු අකුරෙන් තියෙන වචන වලට අර්ථ සපයන්න කියලා තමයි තියෙන්නේ. අර්ථ සපයන්න කියලා තමයි දෙන්නේ. නේද? ඒ කියන්නේ ඒ වචන වලට අර්ථය වෙනම ලියන්න කියලා තමයි කියන්නේ. ඒ වචන වලට අර්ථය වෙනම ලියන්න. ඒ අර්ථය වෙනම ලියන්න. right. බලමු අපි. සිසිර කාලයේ ළඟා වෙද්දී හිමෙන් ගොඩබිම වැසී යත් සීත ප්‍රදේශයේ කිරින් පියඹායන පක්ෂීන් පරිද්දේ. ඔතන රවුන්ඩ් කරන්න සිසිර කාලය කියන්නේ. සිසිර කාලයේ රවුන්ඩ් කරන්න. ළඟා වෙද්දී හිමෙන් ගොඩබිම වැසී යත් සීත ප්‍රදේශ කිරින් පියඹායන පක්ෂීන් පරිද්දේ. ඒ ටිකම පැන්සලෙන් අඳුරලා දාලා කපලා ගන්න. ඒ ටිකම පැන්සලෙන් අඩිරූල තියලා කපලා ගන්න. පැන්සලෙන් කපන්න. පෑනෙන් කපන්න. ඕක මකලා දාන්න ඕන පස්සේ පිළිතුරු පත්‍රය අපි දෙනවල ලාවට කපන්න. එහා පැත්තේ ඉරලා යන විදිහට තද කරලා කපන්න එපා. ලාවට පැන්සලෙන් අඩිරූල තියලා කපලා දාන්න. ඊළඟට ග්‍රීසිය රෝමේ වැනි අපරදිග රාජ්‍යවලින්ද මිසරිය අරාබිය වැනි මැද පෙරදිග දේශවලින්ද ආසන්නයේ පිහිටි ಭಾರತයෙන් සහ ඈත පෙරදිග චීනියෙන් අතීතයේ පටන් දේශ සංචාරකලක් නුවට ඇදීහා. උතන ඊළඟ රවුන්ඩ් කරන්නේ සංචාරකයෝ ලක්දිවට ඇදී යා. ඒ ටික රවුන්ඩ් කරගන්න. සංචාරකයෝ ලක්දිවට ඇදී යාක. ඒ ටික රවුන්ඩ් කරගන්න. දැන් ඊට පස්සේ බලන්න කොයි කාලේද ආවේ සංචාරකයෝ? සිසිර කාලේ. සිසිර කාලය ළඟා වෙද්දී සංචාරකයෝ ලක්දිවට ඇදී යා. ආවේ කොහින්ද? අන්න තියනවා. මොකද්ද? ග්‍රීසිය, රෝමය, අපරදිග රාජ්‍ය, මිසරය, අරාබිය, මැද පෙරදිග නේද? ආසන්නයේ පිහිටි ಭಾರತය, ඈත පෙරදිග චීනය නේද? එතකොට අපිට ගන්න පුළුවන් ඔය රටවල් ඔක්කොම නියෝජනය කරන්න වචන ස්වල්පයකින් ওই ටික අදහස් දෙන්න පුළුවන්. ඒක අපිට පුළුවන් මේ රටවල් එකටම නියෝජනය කරන්න. මොකද පෙර අපරදිග රටවල් වලින්. පෙරදිග රටවල් හා අපරදිග රටවල් වලින්. එහෙනම් අපිට ගන්න පුළුවන් මේ පෙරදිග හා අපරදිග රටවල් කියනකොට ඒ වචන ඇතුලේ අර ඔක්කොම දාලා තියෙනවා. අර ඒ කුලකයට අර ඔක්කොම අතුලත් වෙන්නේ. ඒක ඇතුළත් වෙන්නේ. ඒ නිසා අපි මොකද කරන්නේ? සිසිර කාලයේ ළඟාවෙදී පෙර අපරදිග රටවල් වලින් සංචාරකයෝ ලක්දිවට ඇදී යනවා. ඔය ටික ගන්න පුළුවන්. හැබැයි තව කොටසක් තියෙනවා. මොකක්ද? සරතසකපත් සංචාරකයන්ට ලක්දිව ඉතා සැපදායක පරිසරයක් ඇති ශ්‍රේම භූමියක් විය. එහෙනම් දැන් ඔතන ගන්න පුළුවන් මොකද්ද? කොහොමද ගන්නෙ අපි? සිසිර කාලයේ ළඟා වෙද්දී පෙර අපරදිග සංචාරකයෝ කොයි සංචාරකයෝ? වෙහෙසටපත් සංචාරකයෝ. සේම භූමියක් වූ ලංකාවට ඇදී ආක. ලක්දිවට ඇදී ආක. සේම භූමියක් වූ ලක්දිවට ඇදී ආක. එහෙනම් කොහොමද ගන්නේ අපි? සිසිර කාලයේ ළඟා වෙද්දී පෙර අපරදිග සංචාරකයෝ නැත්නම් පෙර අපරදිග වෙහෙසටපත් සංචාරකයෝ සේම භූමියක් වූ ලක්දිවට ඇදී ආක. සේම භූමියක් වූ ලක්දිවට ඇදී ආක. දැන් මෙතන සේම භූමියක් කියන එක ගන්න ඕනෙත් නෑ ඕන්නේ. සරතසටපත් කියන එක ගන්නවත් ඕනේ නෑ. ඒවා විශේෂණ පද. හරිද? අපිට වචන
16ක් 17ක් ඉක්මවා යනවනම් ඒ වචන දෙක අයින් කර හැකියි. ඒ එච්චර ඉක්මවා යන්නේ නැත්නම් අපිට මේ වචන දෙක දැම්මම කිසි ගැටලුවක් වෙන්නේ නැහැ. හරිද? කිසි ගැටලුවක් වෙන්නේ නැහැ. ඒක ඔළුවට දාගන්න. හරි. ඊට පස්සේ මෙතන තියෙන සරතැසට කියන. ඒක තමයි කළු කරලා තියෙන්නේ. ඊට පස්සේ අපි අර තනි වාක්‍ය ලියලා අපි ඊට පස්සේ මොකද කරන්නේ? අර සරතැසට කියන එක අර්ථ විවරණය කරන්න ඕනේ. ඒක ටස් කාලා අපි ලිව්වා මොකද්ද? අර්ථ විවරණය කිරීම කියලා ලිව්වා. නැත්නම් අර්ථ විවරණය කියලා ලියවලා ඊට පස්සේ ලියන්න සරතැසට සමානයි වෙහෙසට කියලා. එච්චරයි. සරතැසට ඊට පස්සේ බලන්න වෙහෙසට කියලා ලියන්න. අර්ථ විවරණය කියලා ලියලා සරතැසට කියලා දාලා ඊට පස්සේ මොකද කරන්නේ? වෙහෙසට කියලා ලියන්න. හරි. ඊළඟට ශාස්ත්‍රාධිකම කුසල සම්පන්න වෘත්‍රායතට වෘතයට කියන්නේ. ශාස්ත්‍රයේ නැමැති කුසලයෙන් යුක්ත වෘතයට තමාදත් සකල ශාස්ත්‍රයම නොවලහා ඉගැන්වීම ආචාර්යවරයාගේ පරම යුතුයකම වේ. තමා දන්නා වූ සියලුම දේවල් එයා හංගන්න නැතුව ඉගැන්වීම එයාගේ යුතුයකම. ශිෂ්‍යයා තම අභිබවා යති සැකයෙන් ගුරු මුස්ති වශයෙන් කිසියම් දැනුම් විශේෂයක් සංගවා ගැනීම ආචාර්යවරුන් සිදු වේ හැකි වූ බරපතල වරදකි. එයා තමා අභිබවා යයි කියලා ගුරු මුස්ති වශයෙන් කිසියම් දෙයක් සංගවා ගැනීම ආචාර්යවරයෙකු අතින් සිදු වේ හැකි බරපතල වරදක්. ශාස්ත්‍ර ඥානීය ධනෝපායන මාර්ගයක් කරගත් ගුරුවරයා සමාජයේ විසින් පිටු දක්නා ලදී. දැන් ශාස්ත්‍රයෙන් ජීවත් වෙන්න හදපු එක්කෙනා සමාජයේ පිටු දැක්කා. නිස්සරණ අධ්‍යාසයෙන් ඒ කියන්නේ නිස්සරණ අධ්‍යාසයෙන් කියලා කියන්නේ අපි මෙහෙයවීමකින් තොරව. හරිද? ස්වයං අධ්‍යාපනය. ස්වයංව යයිකයි. ශාස්ත්‍ර දානයේ යෙදුණු මහඟු ආචාර්යවරයා සියල්ලන්ගේම ගෞරවයට පාත්‍ර වේ. දැන් මෙතන කියනවා ශාස්ත්‍රාධිකම කුසල සම්පන්න බුද්ධායතය. ශාස්ත්‍රය දීමේ කුසලයට කුසල නැමැති වෘතයට අපි වෘතයට කියලා ගන්න පුළුවන්. තමාදත් සකල ශාස්ත්‍රයේම නොවලා ඉගෙනීම ආචාර්යවරයාගේ පරම යුතුයකම. එයා දන්න ඔක්කොම ඉගෙනීම එයාගේ යුතුයකමයි. ශිෂ්‍යයා තමා අභිබවා යති. මොකද කියන්නේ? සැකයෙන් ගුරු මුස්ති වශයෙන් කිසියම් දැනුම් විශේෂයක් සංගවා ගැනීම ආචාර්යකකින් සිදු විය හැකි බරපතල වරදකි. එයා හංගවන්නවා නම් ඒක බරපතල වරදක්. ශාස්ත්‍ර ඥානීය ධනෝපායන මාර්ගයක් කරගත් ගුරුවරයා සමාජයේ විසින් පිටු දක්නා ලද. නිස්සරණ අධ්‍යාසයෙන් ශාස්ත්‍ර දානයේ යෙදුණු මහ ආචාර්යවරයා සියල්ලන්ගේ මාතෘ ගෞරවයට පාත්‍ර වේ. දැන් මේක කියන්නේ ගුරුවරු දෙන්නේ කියන්නේ. මොකද්ද? එක්කෙනෙක් තමන්ගේ දත් සියල්ලම ලබා දෙන්න. එයා සමාජයේ ප්‍රසාදයට ලක් වෙනවා. ඒකයි මේ කියන්නේ. අනිත් එක්කෙනා මොකද්ද? ඔව් සමාජයේ විසින් පිටු දකින්න. එහෙනම් මොකද්ද අපි කියන්න පුළුවන්? මොකද්ද? අපිට කියන්න පුළුවන් මොකද්ද? මෙතන මේ කරුණු දෙකම එකතු කරලා ලියන්න පුළුවන් අපිට. මොකද්ද? අපි ලියන්නේ. එහෙනම් අපි ලියනවා මෙහෙම. කොහමද? මෙතන කියනවා ආචාර්යවරු දෙන්නේ. එක්කෙනෙක් සමාජයේ විසින් පිටු දකිනවා. අනිත් එක්කෙනා සමාජයේ ගෞරවයට පාත්‍ර වෙනවා. එහෙනම් අපි කියමු මෙහෙම. කොහොමද? ශිල්පය ලබා දීම. නැත්නම් ශිල්පය දීම. ධනෝපායන මාර්ගයක්වත් ගුරුවරයා. ශිල්පය දීම ධනෝපායන මාර්ගයක් කරගත් ගුරුවරයා. සමාජයේ විසින් පිළිකුල් කළ අතර ස්වයංව දැනුම ලබා දුන් ගුරුවරයා සමාජ ගෞරවයට පාත්‍ර විය. සමාජ ගෞරවයට පාත්‍ර විය. ස්වයංව දැනුම ලබා දුන් ගුරුවරයා සමාජ ගෞරවයට පාත්‍ර විය. ස්වයංව දැනුම ලබා දුන් ගුරුවරයා සමාජ ගෞරවයට පාත්‍ර විය. ස්වයංව දැනුම ලබා දුන් ගුරුවරයා සමාජ ගෞරවයට පාත්‍ර විය. ස්වයංව දැනුම ලබා දුන් ගුරුවරයා සමාජ ගෞරවයට පාත්‍ර විය.
හරි. තුන්වෙනි එක තනියම ලියන්න බලන්න. ලියලා මට දාන්න බලන්න chat box එකට. තුන්වෙනි එක තනියම ලියන්න බලන්න. තුන්වෙනි එක තනියම ලියලා දාන්න බලන්න chat box එකට ලියපු එක. චුට්ටක් බලන්න. තුන්වෙනි එක දාන්න බලන්න තනියම ලියලා. chat box එකට දාන්න. ඔව් දාන්න. දාන්නකෝ. ඉවරද? පෘතුගීසි පාලකයන් සමග අදහස් සෝමාරු කරගත හැකි වූයේ ලාංකිකයන් පෘතුගීසි භාෂාව හැදෑරීමෙනි. right බලමු අපි. වෙන ලියපුවා නැද්ද?
අපි බලමු අනිත් උත්සාහ කරනවා කියන්නේ සමහරවිට හිතා ගන්න බෑ මේක මොනවද නෙවෙන්නේ කියලා. පෘතුගීසි පාලනයේදී මව භාෂාවට සැලකීම අඩුවියෙන් පෘතුගීසි භාෂාව ඉගෙනුවන් පමණක් වෙන්ම ටෝල් කේකුවේ සහයතුව සංනිවේදනය කරලා. පෘතුගීසින් දා ස්වදේශීයන අදහස් මාරු කර ගැනීමට පාලන භාෂාව වූ පෘතුගීසි පාලන භාෂාව පෘතුගීසි වගේ කියන්නේ සිදුවේ. නෑ පෘතුගීසි නෙවෙයි සිදුවන්නේ නේ. ස්වදේශිකයන්ට සිදුවන්නේ. ස්වදේශිකයන්ටනේ සිදුවන්නේ. right. දැන් මෙන්න මෙහෙම අපි බලමු. පෘතුගීසි පාලකයන් සහ නිලධාරියන් අතර ලංකාවේ ජාතික භාෂා පිළිබඳ උනන්දුවක් දැක්වූ එකදු අයෙකු සම්බන්ධයෙන්වත් තොරතුරු දැන ගැනීමට උගහටය. උගහට කියන්නේ අඩුයි. හොයාගන්න බෑ. පෘතුගීසි පාලන භාෂාව විය. පාලන භාෂාව වුණේ පෘතුගීසි. ඒ නිසා හරිද? ඒ නිසා මොකද කරන්නේ? ස්වදේශිකයන් සමග අදහස් සුමාරු කර ගැනීම සඳහා තෝල්කයන් යෙදීමට නිලධාරියන්ට සිදු වුණා. නිලධාරියන්ට සිදු වුණා. තෝල්කයෝ යොදවන්න ලාංකිකයන් එක්ක අදහස් සුමාරු කරගන්න. අදහස් කෙලින්ම හුමාරු කරගත හැකි වූයේ ලාංකිකයන් විසින්ම පෘතුගීසි භාෂාව හැදෑරීමෙන් මිස ඒ ප්‍රතිලෝම ක්‍රියාමාර්ගයක් වූ පෘතුගීසි නිලධාරීන් රටේ භාෂාව ඉගෙන ගැනීමෙන් නොවේ. ප්‍රතිලෝම කියන්නේ මොකක්ද? අනුලෝම කියන්නේ අනුව යන. ප්‍රතිලෝම කියන්නේ ප්‍රතිවිරුද්ධ යන. ඒකට ප්‍රතිවිරුද්ධ ක්‍රියාවක් යන ක්‍රියාමාර්ගයක් වූ පෘතුගීසි නිලධාරීන් රටේ භාෂාව ඉගෙන ගැනීමෙන් නොවේ. එහෙනම් මොකද්ද උනේ? ලාංකිකයන්ට දේශීය පුද්ගලයන්ට දේශීය ලාංකිකයන්ට පෘතුගීසීන් සමග අදහස් සෝමාරු කර ගන්න නම් තෝල්කයෝ යොදන්න සිද්ධ වුණා. හැබැයි තෝල්කයෝ නැතිව ඍජුව අදහස් සෝමාරු කර ගන්න නම් මොකද වුනේ? පෘතුගීසි ලංකාවේ භාෂාව ඉගෙන ගත්තේ නෑ. ලාංකිකයන්ට සිද්ධ වුණා මොන භාෂාව ඉගෙන ගන්නද? පෘතුගීසි භාෂාව ඉගෙන ගන්න. ඔබනේ කියන්නේ. එහෙනම් කොහොමද තියෙන්නේ මොකද්ද? ලාංකිකයන්ට තෝල්කයන්ගෙන් තොරව නිලධාරියන් සමග අදහස් සෝමාරු කර ගැනීමට පෘතුගීසි භාෂාව ඉගෙන ගැනීමට සිදුවිය. පෘතුගීසි භාෂාව ඉගෙන ගැනීමට සිදුවිය. එහෙනම් ඔක ඔය අදහස් වෙන විදිය දීලා තිබුණා හරිය. මං කියන අදහසම තියෙන්න ඕනේ නැහැ. මං කියන අදහස තියෙන්න ඕනේ මං කියන වාක්‍යෙම තියෙන්න ඕනේ නැහැ. මං කියන වාක්‍ය අදහස තිබුණා හරිය. එහෙනම් පෘතුගීසින්ට ආස්වදේශකයන් අදහස් සෝමාරු කර ගැනීමට පාලන භාෂාව එක ටිකක් ගැලපෙන්නේ නැහැ වගේ. ඔයාලා ලියලා තිනකම් මං කියන්නේ. නැත්තම් ගැලපෙන පෘතුගීසි පාලන මේ මව් භාෂාවට සැලකීම අඩුවියෙන් ඒ ටික වැල්වට අරන් කියන්න යන්න එපා. මොකද්ද? ස්වදේශිකයන්ට පාලකයන් සමග අදහස් සෝමාරු කර ගැනීමට සිදු වූයේ නැත්නම් ඍජුව අදහස් සෝමාරු කර ගැනීමට සිදු වූයේ ස්වදේශිකයන් විසින්ම පෘතුගීසි භාෂාව ඉගෙන ගැනීමෙන් කියලා ලියවන නැති. හරිද? වැල්වට අරන් ලියන්න යන්න එපා. එහෙම වුණොත් එහෙම අපිට ලකුණු ලබා ගන්න බැරි වෙයි. වැල්වට අරන් ලියන්න යන්න එපා. හරිද? වැල්වට අරන් ලියන්න යන්න එපා. කෙලින්ම ලියන්න ඕන දේ කෙලින්ම ඍජුව ලියන්න. ඒතර ගැටලුවක් වෙන්නේ නැහැ. හරි? කෙලින්ම ඍජුව ලියන්න. ඒතකොට ගැටලුවක් වෙන්නේ නැහැ. හරි. ඊළඟට බලන්න. හරි. ඒක ලියන්න. ඒතකොට හරි. ඒතර ප්‍රතිලෝම කියලා කියන්නේ ප්‍රතිවිරුද්ධ ක්‍රියාමාර්ගයක් වශයෙන්. ඒට ප්‍රතිවිරුද්ධ. අනුලෝම කියන්නේ ඒට සමගාමීව යන. ප්‍රතිලෝම කියලා කියන්නේ ඒට ප්‍රතිවිරුද්ධව යන. ඒකයි ප්‍රතිලෝම කියලා කියන්නේ. ඊළඟට බලන්න. හෝටන් තැන් ජෛව විවිධත්වයෙන් ද සුවිශේෂ වූ භූලක්ෂණ වලින් ද අතිවිශේෂ වූ දේශගුණ සාධක වලින් අගතැන්පත් වූ සුන්දර වූ විනෝදකාමී දේශීය ජනතාව පමණක් නොව විදේශීය සංචාරකයන් පරිසරහිතකාමී පුරාවිද්‍යාඥයින්ද ඇද ගැනීමට සමත් වූ අපූර්ව භූමියකි. දැන් මෙතන ගන්න පුළුවන් මොකද්ද? හෝටන් තැන්න. ඒකේ එන්න එපා අපි දෙන වාක්‍යය. ඊට පස්සේ ලියන්න පුළුවන් මොකද්ද? හෝටන් තැන්න. මොන භූමියක් කියලාද කියන්නේ මේ? ජෛව විවිධත්වයෙන් යුතු, ඒ වගේම දේශගුණික සාධකයන් වලින් යුතු විනෝදකාමී ජනතාවක් දේශ විදේශ සංචාරකයන්ගේ නේද? සංචාරකයන් ඇද ගැනීමට සමත් භූමියක්. ඒතකොට අපි කියන්න පුළුවන් මොකද්ද? හෝටන් තැන්න. ජෛව විවිධත්වයෙන් හා දේශගුණික සාධක වලින් යුතු දේශ විදේශ සංචාරකයන් ඇද ගැනීමට සමත් වූ භූමියකි. එච්චරයි. හෝටන් තැන්න එන්න ඕනේ. ඒතර හෝටන් තැන්න කවුරුද ඇද ගන්නට සමත් වෙන්නේ? දේශ විදේශ සංචාරක. මොකක් නිසාද? මෙන්න මේ කාරණා නිසා. මොකද්ද? ජෛව විවිධත්වයෙන් හා දේශගුණික සාධක වලින් අගතැන්පත් වන නිසා. ජෛව විවිධත්වයෙන් සහ දේශගුණික සාධක වලින් අගතැන්පත් වන නිසා. එහෙනම් අපි කියනවා කොහොමද? හෝටන් තැන්න ජෛව විවිධත්වයෙන් හා
දේශගුණික සාධක වලින් අගතන්පත් වන නිසා හරිද? දෙස් විදෙස් සංචාරකයන් ඇද ගැනීමට සමත් වූ භූමියකි. ඇද ගැනීමට සමත් වූ භූමියකි. දෙස් විදෙස් සංචාරකයන් ඇද ගැනීමට සමත් භූමියකි. මොකද්ද? ඕටම් තැනියම්. right. මම හිතනවා ඒක තේරෙන්නේ නැති කියලා. අපි ඔයාලා ලියන්න පස්වෙනි එක ලියන්න බලන්න තනියම. තනියක මම මොකක්ද කියලා දෙන්න තනියක පස්වෙනි එක ලියන්න බලන්න තනියම ලියන්න. පොඩි එකක් තියෙන. කියලා ටිකක් පොඩි ටිකක් තියෙන්නේ පොඩි එකක් තියෙන අපි තනියෙන් ලියන්න බලන්න මේක හුරු වෙන්න ඔබ ලියන්න ඕනේ ඒක. තනියම ලියලා දාන්න. හරිද? ලියවද? ලියව නැද්ද? බලන්න ඉවත්. යන්න ඕනේ.
හරි. බලමු. ගොඩක් කියවලා තියෙනවා චුට්ටක් ඔබට අද අවස්ථාව දුන්නේ මම. බලන්න. මේකේ බලමු කෙනෙක් කියවලා තිබෙනවා අතිවාසීව අදහස් ප්‍රකාශ කිරීම සඳහා භාවිතා කර සංකේත ක්‍රමයෙන් අකුරු බවට පත්විය. දඩයම ජීවනෝපාය කරගත් ආදිවාසීන් අදහස් ප්‍රකාශනයට භාවිතා කළ සංකේත පසු කාලීනව අකුරු බවට පත්විය. ආදිවාසීව ජීවන රටාවට සංකේතත් ක්‍රම යොදාගත් අතර පසු කාලීනව වචන ඔස්සේ සිතන්නට පුරුදු වූහ. ඊළාට ආදිවාසීව සිතීමට පුරුදු වූයේ ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ ක්‍රම දියුණු කිරීමෙනි. ආදිවාසීන් ක්‍රමිකව සංකේත අකුරු වචන මගින් අදහස් ප්‍රකාශ කර සිතීමට පුරුදු විය. right. දැන් මේකේ ආදිවාසීහු දඩේම පදනම් කොටගත් ජීවන රටා. ජීවන රටා කියන්නේ ජීවත් වීමේ ක්‍රමයක්. ඒ තමයි ජීවන රටා කියලා කියන්නේ. හොඳයි. ජීවන රටාවක් කියලා කියන්නේ ජීවත් වීමේ ක්‍රමය. ඒක තමයි ජීවන රටා. රටා තුළ සිය අදහස් ප්‍රකාශ කිරීම සඳහා විවිධ සංකේත භාවිතා කළෝය. එම සංකේත ක්‍රමයෙන් අකුරු බවට පත් වූ අතර ඒවා වචන වී ඒ මගින් අදහස් ප්‍රකාශ කිරීමට ද අනුතුරු වචන ඔස්සේ සිතන්නට පුරුදු විය. එන අපිට ලියන්න පුළුවන් මොකද්ද? දැන් මේකේ කේන්ද්‍ර ලක්ෂ්‍ය තමයි ආදිවාසීන් කියන එක. එයා තමයි ඉන්න ඕනේ නේද? එයා මොකද කරේ? අදහස් ප්‍රකාශ කිරීමට සංකේත භාවිතා කරා. සංකේතය අකුරු බවට පත් වෙලා ඒවා මොකද වුනේ? වචන මගින් සිතන්නට පුරුදු වුණා. එහෙනම් මොකද්ද වෙන්නේ? ආදිවාසීන් අදහස් ප්‍රකාශ කිරීමට සංකේත භාවිතා කළ අතර පසු කාලීන ඒවා වචන බවට පත්විය. වචන බවට පත්විය. පසු කාලීන ඒවා වචන බවට පත්විය. සංකේත මොකද වෙන්නේ? අකුරු බවින් වචන. අය අකුරු බවට පත් වෙලා වචන බවට පත් වුණා කියන්න ඕනේ නැහැ. ඒවා මොකද වෙන්නේ? පසු කාලීන ඒවා වචන මකට වචන බවට පත්විය. ආදිවාසීන් අදහස් ප්‍රකාශ කිරීමට මොනවද කරේ? අදහස් ප්‍රකාශ කිරීමට සංකේත භාවිතා කළ අතර පසු කාලීන ඒවා වචන බවට පත්විය. පසු කාලීන ඒවා වචන බව. ඔයාලට අද දවසේදී මේකේ ඉතුරු ටික වාක්‍ය ටික ඔයාලා ගෙදරින් පුහුණු වෙන්න ලියන්න. එතකොට ඔයාට පූර්ණ අවබෝධයක් ලැබෙයි. පූර්ණ අවබෝධයක් ලැබෙයි මේවා ලියනකොට. සමහරට වරදින්න පුළුවන්, ගැටලුවක් වෙන්නේ නැහැ. හරිද? ඒ ගැටලුවක් වෙන්නේ නැහැ. සමහරට ආලියප එක වැරදින්නත් පුළුවන්. තර්ක කරන්නත් එපා. මේක ලියලා ඔයාලට තමයි පුහුණුව ලැබෙන්නේ. ලියන්න ඔයාලට ලිවීමේ හැකියාව වර්ධනය වෙනවා. ඒක ඔයාලා දන්නවා ප්‍රායෝගික. පොඩි ළමයි නෙවෙයි කියන්න ඕනේ නැහැ. මම දෙනකොට ඒක ලියාගෙන යන එක ඉතා සාර්ථක වන්නේ නැහැ. මොකද ඔබේ දැනුම ප්‍රතිවර්ධනයක් වෙන්නේ නැහැ. ඒ නිසා ඔබ ලියනකොට ඒ ලියප එක හරියද කියලා බලනවා අපි. එතකොට අපි තර්ක කරන්න පුළුවන් මේකේ වැරද්ද මොකක්ද කියන එක පැහැදිලි කරගන්න පුළුවන්. ඔයාට වැරදුනේ කොතනද කියන එක අවබෝධ කරගන්න පුළුවන්. හරි. මම අද දවසේදී වැඩි අවධානයක් යොමු කරේ තනි වාක්‍ය හා සාරාංශකරණය කියන කොටස් දෙකට. ඒක මම තමයි වැඩිපුරම වැඩක් කළේ. ඔබට කරන්න මම අදාළ ටියුට් එකක් අතිරේකව දාලා තිනවා. ඒක ඔබ කරන්න. අපි ඒක බලමු. ඊට අමතරව අද දවසේදී මේ ටියුට් එකේ ඉතිරි කොටසත් ඔබ තනියම ලියන්න ඕන. ලියාගෙන ආවට පස්සේ මම ඩේට් එක දාලා ඔයාලට කියනවා මෙන්න මේ ආවල් දවසේ ඔබ කරපු ටියුට් නැවත සාකච්ඡා කිරීමට ගන්නවා. ඒ නිසා එදාට කරුණාකර සම්බන්ධ වෙන්න කියලා. බ්‍රහස්පතින්දා දවසේදී IQ පන්තිය තියෙනවා. ඒකට අදාළ නිබන්ධනත් මේ වෙනකොට ඔබගේ WhatsApp සමූහ හරහා ලබා දීලා තිබෙනවා. ඊළඟට සෙනසුරාදා දිනේදී අපි සාමාන්‍ය දැනීම පන්තියක් කරනවා. අපි එතනින් එහාට වෙන්නේ වෙන කාලසටහනක් බලමු මොනවද වෙන්නේ කියලා. ඒ දාලා තියෙන දිනවලටම අනිවාර්යයෙන්ම පන්ති තියෙනවා. අපිට යම් හදිසි අවස්ථාවක් වුණොත් සමහර වෙලාවට වෙනස් වෙන්න පුළුවන්. නමුත් ඔබට රෙකෝඩින් එක ලබා දෙනවා. පුළුවන් තරම් රෙකෝඩින් එක දින 15ක් වගේ ඇතුළත බලන්න ගන්න. මොකද අපි ගොඩාක් රෙකෝඩින් ඩවුන්ලෝඩ් කරගන්න නිසා අපේ ප්‍රමාණය ඉක්මවා ගියත් සමහරට ඒක නැකිලා යන්න පුළුවන්. ඒ නිසා අපි නමුත් වෙන ක්‍රමයක් හෝ භාවිතා කරලා ඔබට දෙන්න උත්සාහ කරනවා. නමුත් ඒක අර පිටට ශ්‍රාව වෙන නිසා තමයි අපි දීම ටික කරනවා. නමුත් අපි ප්‍රයිවට් හරියට ඔබට ලබා දෙන්න උත්සාහ කරනවා. කොහොමවත් ඔබ දින 15ක් ඇතුළත මේක බලන්න උත්සාහ කරන්න. බලලා ඉවර කරගන්න බලා ගන්න අවස්ථාවක් නැති වෙයි. ගොඩ ගැහුණොත් ඔබට එකක්වත් බලන්න හිතෙන්නේ නැති වෙයි.
හරිද? ඒ නිසා අනිවාර්යයෙන්ම රෙකෝඩින් බලන්න ඉන්න එපා. පුළුවන් තරම් සජීවී පන්තියට සම්බන්ධ වෙන්න. ඔබට අනිවාර්යයෙන්ම මේ විභාගයේ ගොඩ යන්න හැකියාවක් තියෙනවා. ගොඩ යන්න අවස්ථාවක් තියෙනවා. ඒ වගේ ඔබට යන්න පුළුවන්. ඒ නිසා යන්න පුළුවන් කියලා හිතලා වැඩ කරන්න. ඒ සඳහා ඔබට ඒ කරගෙන යනකොට ඔබට අනිවාර්යයෙන්ම පුළුවන් වෙනවා. ඒ නිසා අර දෙගිඩියාවෙන් වැඩට බහින්න එපා. ඔබට පුළුවන්. මතක තියාගන්න ප්‍රශ්න සියල්ලම තියෙනවා. ඒ ප්‍රශ්න මත තමයි ඔබ යන්න ඕනේ. සමහරට ළමයි ඉන්නවා වෙන්න පුළුවන්, ජොබ් කරනවා වෙන්න පුළුවන්, නේද? වෙනත් ගැටලුත් තියෙනවා වෙන්න පුළුවන්, රැකියාවේ ප්‍රශ්න වෙන්න පුළුවන්. මේ සමස්තයම දරාගෙන තමයි මේ වැඩේ කරන්න ඕන. මේ අපි වෙනුවෙන් කරන වැඩක්. ඒ නිසා Taman වෙනුවෙන් මේ කරන වැඩක්. Tamanගේ අනාගතය වෙනුවෙන් කරන වැඩක්. ඒ නිසා ඔබ ඒ කැපවීම කරන්න ඕනේ සියලු දෙනා දාන්න. තේරෙනවද? සියලු දෙනා පැත්තකට ටික වෙලාවක් දාලා ඔබ මේ වැඩේට බහින්න. එතකොට ඔබට අනිවාර්යයෙන්ම පුළුවන් වෙනවා. මම හිතනවා තේරෙන්නේ නැද්ද කියලා ගැටලුවක් තියෙනවා නම් දාන්න පුළුවන්. chat box එකට දාන්න ඔබට ගැටලුවක් තියෙනවා නම් මම අවස්ථාව දෙනවා. තනි වාක්‍යයයි සහ ඒ වගේම සාරාංශ කරණය. ගැටලු තියෙනවා නම් දාන්න. ගැටලු නැහැ නේ. හරි. ඕනම අවස්ථාවක අපි ඔයාලට උදව් කරනවා. WhatsApp සමූහයට දාන්න නැත්නම් පුද්ගලිකව දාන්න. ගැටලුවක් ඇති වුණොත් අපිට දාන්න. වල රෙකෝඩින් එක දැන් සාමාන්‍ය වැඩ කරනවා ඇති. වැඩ කරන්නේ නැතුව තිබ්බා. අපි පෞගිය රෙකෝඩින් උත් ඔබට බලන්න අවස්ථාව ලබා දීලා තිබෙනවා. ඒ නිසා ඒවත් බලන්න. සියලු දෙනාට සුබ රාත්‍රියක්. අපි IQ පන්තියේ හම්බ වෙමු. බ්‍රහස්පතින්දා දවසේදී.